Haruka, you can start. සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම අද ඔබ සියලු දෙනාම එකතු වෙලා ඉන්නේ DTM 0.0 phase 1 rights for all understanding fundamental rights in Sri Lanka. ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් පිළිබඳව අදහස් ලබා ගැනීමේ පරමාර්ථය තියෙන එකට අපි මේ වැඩසටහන කිරීමට සම්ප්‍රදායකත්වය ලබා දෙන්නේ රාජ්‍ය සහ ජාත්‍යන්තර නීතිය පිළිබඳ අධ්‍යයනාංශයේ අංශාධිපති නීති පීඨය කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කොකිලා කොණසිංහ මහත්මිය. මම කැමති අපේ මහාචාර්ය කොකිලා මහත්මියට අපේ අවස්ථාව ලබා දෙන්න අපේ හැම සිටින සියලු දෙනාටම ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් පිළිබඳව අදහසක් ලබා දෙන්න. බොහොම ස්තුතියි ආයෂා. ආයිබෝවන්. මං හිතන්නේ මේ සන්ධ්‍යාව ඉතාම හරවත් සන්ධ්‍යාවක් වෙයි කියලා. මොකද අපි සියල්ලෝම මෙතන එකතු වෙලා ඉන්නේ මිනිස්යන්. එහෙමනම් මිනිස්යන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නීතිමය රාමුව දැන සිටීම සෑම මිනිසෙක්ටම වැදගත් වෙනවා. ඒ වගේම නීතියේ පිළිගන්න පූර්ව නිගමනයක් තියෙනවා සියලු දෙනාම නීතිය දැනගත යුතුයි කියන කාරණාව. දැන් මෙතන ඉන්න සමහරක් අය නීතිය දන්න මැති, ඇතැම් අය නීතිය ඉගෙනගෙන නැතුව ඇති. නමුත් ඔබ සියල්ලෝම මෙකී පූර්ව නිගමනයේදී එක කුලකයකට වැටෙනවා. ඒ නීතිය දැනගැනීමේ කුලකය. එසේනම් මේ කියන කාරණා දෙකම ගත්තහම ඔබ සියල්ලන්ම මිනිසයන් සහ සියලු දෙනාම නීතිය දැනගත යුතුයි. එසේනම් මේ අද මේ ලියෝ ක්ලබ් කණ්ඩායම විසින් ලුබිනායි කණ්ඩායම විසින් සංවිධානය කරන මෙකී කාර්යය මෙකී දේශනය සියලු දෙනාටම ඊටාම වැදගත් කාරණාවක් වෙනවා. බොහොම ස්තුතියි ආයෂා මට ආරාධනා කළාට සහ මේ මාතෘකාව තෝරාගත්තාට. බොහෝ දෙනෙක් අයිතිවාසිකම් කියන කාරණාව ගැන ඊටාම කැමතියි. ඒ සම්බන්ධයෙන් හඬක් නංවන්න කැමතියි. නමුත් ඒ සම්බන්ධයෙන් පරිපූර්ණ දැනුමක් හෝ අවම වශයෙන් යම් ආකාරයක අවබෝධයක් හෝ නොමැතිව. දැන් මේ කාරණාව මෙසේ කාලාන්තරයක් තිස්සේ ලංකාවේ අපි දකිනවා අයිතිවාසිකම් ඉල්ලනවා. නමුත් ඒ සම්බන්ධයෙන් මනා දැනුමක් නොමැතිව. එකී පදනම මත මාමිය ඊටාම සුවිශාල වගකීමක් ලෙස විශ්වාස කරනවා. විශේෂයෙන්ම මා නියෝජනය කරන අධ්‍යයන අංශය ජාත්‍යන්තර සහ පොදු හා ජාත්‍යන්තර නීති අධ්‍යයන අංශය නීති පීඨය කොළඹ විශ්වවිද්‍යාලය. මෙකී අධ්‍යයන අංශයේ තිබෙන විෂයන් human rights මානව හිමිකම් නීතිය, පරිසර නීතිය, මානුෂීය නීතිය, පොදු අන්තර්ජාතික නීතිය වැනි මේකී සියලුම නීතීන් එපමණක් නොවේ අපරාධ නීතිය, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතිය, පරිපාලන නීතිය. මේකී සියලුම නීතීන් අපේ අධ්‍යයනාංශය මගින් ඉදිරිපත් කරන සියලුම නීතීන් ගත්තාම මේ නීතීන් සියල්ලම මානවයා කේන්ද්‍ර කොටගෙන මානවයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම උදෙසා විවිධ මට්ටම් වලින් දේශීය මට්ටමින්, කලාපීය මට්ටමින්, අන්තර්ජාතික මට්ටමින් යුදමය වාතාවරණයකදී එසේ නොවන සාමාන්‍ය සිවිල් අවස්ථාවන් වලදී අපරාධමය වගකීමක් පමුණුවන අවස්ථාවකදී රටේ උත්තරීතම නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී ඔබ අප සියල්ල ක්‍රියාකාරීව කටයුතු කරන ආයතනවල තිබෙන පරිපාලනමය නීති රාමුව තුළ මේකී සියලුම අවස්ථාවන් තුළ හුස්ම ගන්නවා හා සමානව අපට අදාළ වෙන නීතියක් තමයි පොදු හා ජාත්‍යන්තර නීතිය කියලා කියන්නේ. ඒ තුළ තිබෙන ඊටාම වැදගත් නීති කොටාශයක් තමයි මානව හිමිකම් නීතිය කියලා කියන්නේ. මානව හිමිකම් නීතිය ලෝකය තුල සහ කලාපීය මට්ටමින් මෙන්ම දේශීය මට්ටමින් ජාතික මට්ටමිනුත් අතිශය වැදගත් නීතිමය
තත්වයක්. මිනිසෙක් විදිහට ලෝකේ ජනිත වූ තැන් සිට එකී මිනිසයාට අත්හල නොහැකි නිසගයෙන්ම උරුම වන්නා වූ නීතිමය තත්වයක් තමයි මානව හිමිකම් කියලා කියන්නේ. අයිතිවාසිකම. ඒක වරප්‍රසාදයක් නෙවෙයි, ඒක අයිතිවාසිකම. ඒ නිසා මිනිස්සෙකු වූ සැනින් එකී පුද්ගලයාට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පවරා දිය නොහැකි අයිතිවාසිකම් සමූහයක් හිමි වෙනවා. දැන් මේ මාතෘකාව මට අද පවරලා තියෙන මාතෘකාව වන්නේ fundamental rights, understanding fundamental rights in Sri Lanka. ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් අවබෝධ කර ගැනීම, තේරුම් ගැනීම. එසේනම් මා මෙතෙක් සාකච්ඡා කළේ මානව හිමිකම්. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා human rights. මූලික අයිතිවාසිකම් කියනවා fundamental rights. දැන් අපි අද දේශනයේ ප්‍රමුඛතම අරමුණ වන්නේ ඔබට මනා අවබෝධයක් ලබා දීම මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන්. එහෙමනම් අපි මුලින්ම අවබෝධ කරගමු මේ මානව හිමිකම් කියන ප්‍රධාන කුලකයේ සංකල්පය සහ ඒකේ ඓතිහාසික විකාශය සහ අද දවසේ මානව හිමිකම් කියන්නේ කුමක්ද කියන කාරණාව. ඉන් පස්සේ මගේ දේශනය කේන්ද්‍රීය අරමුණ කරා යනවා. ඒකේ කේන්ද්‍රීය අරමුණ තුල මා සාකච්ඡා කරනවා කරුණු කීපයක්. මා මේ අවස්ථාවේදී මේ PowerPoint එක ඔයගොල්ලෝ බලන්න. මේකේ යම්කිසි මඟ පෙන්වීමක් තියෙනවා අපේ දේශනය සඳහා. දැන් understanding fundamental rights in Sri Lanka. අපි ලෝකයේ බොහෝ අවස්ථාවන් වල මූලික අයිතිවාසිකම්, මානව අයිතිවාසිකම් කියන කොටාශයන් කියන අපි කියන මේ පාරිභාෂිත වචන නිරන්තරයෙන්ම අපිට ප්‍රවෘත්ති වලින් සහ වෙනත් අධ්‍යයන කටයුතු වලදී හමු වෙනවා. ඔබ නීති ශිෂ්‍යයෙකු නීතිඥයෙකු නොවුනත්, ඔබ සාමාන්‍ය පුරවැසියෙකු වුණත්, එහෙම නැත්නම් දේශපාලන විද්‍යාව හදාරන, සමාජ විද්‍යාව හදාරන විද්‍යාර්ථයෙක් වුණත් ඔබට මානව හිමිකම් කියන කොටාශය ඔබේ දේශනයේ ඔබේ විෂය පතය තුල අනිවාර්යයෙන්ම වෙනස් වුණුවරකින් හෝ හමු වෙනවා. එසේනම් අපි බලමු මගේ දේශනයේ මම කතා කරන්න යන රාමුව මොකක්ද කියලා. මගේ දේශනයේ පෙළ ගැස්වෙන්නේ මේ ආකාරයට. මම මුලින්ම මේ අපි මානව හිමිකම් කියන විශාල කුලකය ප්‍රධාන ශාස්ත්‍රය සම්බන්ධයෙන් යම්කිසි දාලා අවබෝධයක් ඔබට ලබා දෙනවා. ඊට පස්සේ මම ලංකාවේ නීතියට ප්‍රවේශ වෙනවා. ඒ ප්‍රවේශය වන්නේ රටේ තිබිච්ච ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් දෙකක් සහ දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාදක කොටගෙන. ඊළඟට අපි කතා කරනවා දැනට පවතින මූලික අයිතිවාසිකම් රාමුව වන්නේ කුමක්ද කියන කාරණාව. ඉතින්දී අදාළ ප්‍රතිපාදන සහ ඒ සම්බන්ධයෙන් පවතින සීමාවන්, ඒ වගේම මූලික අයිතිවාසිකම් නඩුකරයක් ගොනු කළ හැක්කේ කුමන ආකාරයකටද කියන සමස්ත කාරණාව මා සාකච්ඡා කරනවා. අවසාන වශයෙන් මා කැමති වර්තමානයේ තිබෙන මානව හිමිකම් මූලික අයිතිවාසිකම් පිළිබඳව තිබෙනවා යම් යම් වර්ධනීය තත්වයන්, සාධනීය තත්වයන්. මෙකි වර්ධනීය සහ සාධනීය තත්වයන් කතා කරන්න කැමතියි. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන නීතීන්ට වෙනස්කම්, එහෙමත් නැත්නම් සාධනීය වෙනස්කම් ඇති වෙලා තියෙනවා අධිකරණ අර්ථ නිරූපණය තුලින්. එකී කාරණාවත් මම අවසාන වශයෙන් කතා කරනවා සහ අපි ඊට පස්සේ බලමු මොනවා හරි අපහැදිලි තැනක් තියෙනවා නම්, ගැටලුවක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. මේක තමයි මගේ දේශනයේ ප්‍රවේශය සහ මූලික රාමුව වන්නේ. දැන් මා සාකච්ඡා කළා මෙතන මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් කියන කාරණාවන් දෙකේ තිබෙන වෙනස්කම් සම්බන්ධයෙන්.
අපි කතා කරනවා මානව හිමිකම් සම්බන්ධයෙන්. මේ මානව හිමිකම් කියන කාරණාව මුලින් අපි හඳුනා ගනිමු. මානව හිමිකම් කියන්නට ප්‍රථමයෙන් මේ සම්බන්ධයෙන් ආගමික සහ මේකේ තියෙනවා ෆිලොසොෆිකල් දාර්ශනික පදනම. දැන් මානවයා බිහි වෙච්ච දවසේ ඉඳලා කොහෙවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක ලේඛනයක ජීවත් වීමේ අයිතිය තියනවා, ක්‍රූර වද හිංසාවන්ගෙන් තොර වීමේ අයිතිය තියනවා කියලා අයිතිවාසිකම් සටහන් කරලා තිබ්බේ නැහැ. ඒ නිසා මේ හඳුනා ගැනීම මානව හිමිකම් හෝ මූලික අයිතිවාසිකම් වල මුලට අපි ගියොත් එතෙන්දී අපිට පේනවා මේ හඳුනා ගැනීම සිදුවන්නේ වෙන මුහුණුවරකින්. මොකක්ද මේ මුහුණුවර? මුලින්ම මූලික අයිතිවාසිකම් හෝ මානව හිමිකම් කියන කතිකාවත එන්නේ මානව හිමිකම් කියන අර්ථයෙන් නෙවෙයි. මේ හිමිකම් කියන අර්ථයේ rights කියන right based approach කියන එක නෙවෙයි මුලින් මේ සම්බන්ධයෙන් පැවතුනේ. එහෙනම් මොකද්ද මුලින් තිබිච්ච කතිකාව? මේක අපිට හම්බ වෙනවා ආගමික පරිචයන් තුල වගේම දාර්ශනික පදනම් තුල. එතකොට ඔබ සියල්ලෝම අදහන ආගම් දර්ශනයන් තියෙනවා නම් ගිහිල්ලා මොහොතක් විමසලා බලන්න මොනවද අපිට මේ වගේ උගන්වන්නේ. අපිට මූලික ඉගැන්වීම් තුල ආගමික සහ දාර්ශනික ඉගැන්වීම් තුල තියෙන දේවල් තමයි අසල්වැසියාට ප්‍රේම කරන්න. මෛත්‍රිය කරුණාව වඩන්න. තමන් අනුන්ට දඬුවම් දෙනකොට ඒක තමන්ට දෙන දඬුවමක් වුණොත් මොන ආකාරයෙන්ද ඒක දකින්නේ විඳින්නේ කියන එක ගැන අවබෝධ කරගන්න. අන්සතු දේවල් සොරකම් නොකරන්න. ඒ වගේම යම් යම් අවස්ථාවන් වල අන් පුද්ගලයන් ගේ ජීවිත දානය කරන්න බෑ, ජීවිතය නැති කරන්න බෑ. ඒකනේ අපි කියන්නේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. ප්‍රාණඝාතයෙන් තොර වීමේ ශික්ෂාපදයේ සමාදන් වෙන්න. මොකද්ද මේ කියන්නේ? අනිත් කෙනෙකුගේ ජීවිතය නැති කරන්නේ නැහැයි කියන එක සපත කිරීම. ඒ වගේ අපේ ආගමික දර්ශනයන් තුළ ඉස්ලාම් ආගම වේවා, හින්දු ආගම වේවා, බුද්ධ ආගම වේවා, සියලුම ආගමික දර්ශනයන් ක්‍රිස්තු ධර්මය වේවා, සියලුම ආගමික ධර්මයන් තුළ අපිට හමු වෙනවා යම් යම් කරුණු කාරණාවන් ඔය right based කියන ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ නුනාට මිනිස්යන්ගේ අයිතිවාසිකම් මානව ගරුත්වය කියන ෆ්‍රේම් එක තුල හඳුනා ගැනීම. එතකොට මේකේ විකාශයේ මුලට ගියොත් තියෙන්නේ මානව ගරුත්වය, human dignity කියන එක. තවත් මිනිසෙක්ට ගරු කරන්න. ඒ පුද්ගලයාගේ ඒ වපසරියට ගරු කරන්න ඕනේ. අනවශ්‍ය ලෙස අත්නෝමතික ලෙස ඊට එරෙහිව කටයුතු නොකළ යුතුයි. වද හිංසාවන් පමුණවන්න හොඳ නෑ. මෙන්න මේ කියන හොඳ සහ නරක කියන ආචාර ධර්ම පද්ධතීන් එක්ක අපි කතා කරන ආගමික සහ දාර්ශනික පදනම තුල අපි හඳුනා ගන්නවා මානව ගරුත්වය කියන සංකල්පය මුලින්. ඊට පස්සේ අපේ තියෙනවා ඓතිහාසික විකාශයේ බැලුවොත් මේ මිනිස්යන් සමාජයක් විදිහට ලෝකය තුල එහෙමත් නැත්නම් විවිධ භූගෝලීය කලාපයන් තුල වර්ධනය වෙනකොට අපේ ශිෂ්ටාචාරය සිවිලයිසේෂන් තුල අපි දකිනවා මේ මානව ගරුත්වය කියන සංකල්පයට එහා ගිය යම්කිසි එකඟ වූ නීතිමය රාමුවක් තුල මිනිසුන්ගේ අයිතිවාසිකම් වලට මැදිහත් වීම. මේක මම උදාහරණ සහිතව කිව්වොත් ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි මේ කාරණාව වඩාත්. අපි ගමු වහල් භාවයේ සම්බන්ධයෙන්. දැන් අපි දන්නවා වහල් ක්‍රමය කියන එක, ස්ලේවරි වහල් ක්‍රමය කියන එක කාලාන්තරයකට ඉස්සෙල්ලා ශිෂ්ටාචාරය තුළ ශිෂ්ට සම්පන්න ක්‍රියාවක් ලෙස පැවතිච්ච පරිචයක්. දැන් වහල් භාවය තුළ පුද්ගලයෙක් කියලා කියන්නේ භාණ්ඩයක්. එතකොට මේ භාණ්ඩය අලෙවි කරන්න පුළුවන්, වෙන්දේසි කරන්න පුළුවන්, මිලදී ගන්න පුළුවන්, අවශ්‍ය කරුණු කාරණා සියලුම වැඩ කටයුතු කරගන්න පුළුවන්, අවශ්‍ය නම් මරා දාන්නත් පුළුවන්.
මේ කියන අයිතිවාසිකම් සහ යුතුයකම් වහල් හිමියා සතුයි. එසේනම් වහලා සතුව කුමන ආකාරයේ අයිතිවාසිකම් යුතුයකම්ද පැවතුනේ? කිසිවක් නැත. මන්ද වහලා යනු භාණ්ඩයකි. එතකොට භාණ්ඩයක් ප්‍රසිද්ධ වෙන්දේසියේ වෙන්දේසි කරලා මුදල් දීලා අරගෙන භාවිතා කළ හැකියි. මේ තරම් හටු ආකාරයෙන් සීමාවක තමයි වහලා කියන මිනිසයාගේ පැවැත්ම තීරණය වුණේ. තව උදාහරණයක් ගත්තොත් අපි සියලු දෙනාම ශ්‍රී ලංකාවේ අපි මුණ දීපු යටත් විජිතවාදය කියන අත්දැකීම නිදහස් ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් විදිහට තිබිලා ප්‍රධාන යුරෝපීය රාජ්‍යයන් 3කට යටත් විජිතයක් විදිහට අපි යටත් වෙලා කාලාන්තරයක් තිස්සේ කටයුතු සිද්ධ වුණා. මේ අවස්ථාවේදී අපේ නේටිව්ස්ලා එහෙමත් නැත්නම් අපේ ඉන්න ස්වදේශිකයන් සහ ස්වදේශික වශයෙන් තිබිච්ච පරිපාලන තන්ත්‍රය තුළ අසාමාන්‍ය ආකාරයේ වෙනස්කම් සිදු වුණා. අධ්‍යාපනය වේවා පරිපාලන තන්ත්‍රය වේවා මිකීනුකී සියලුම දේවල් ආගමික තන්ත්‍රය වේවා සියලුම දේවල් වෙනස් වුණා. එතකොට අපේ ප්‍රධානියා විදියට එංගලන්තයේ කිරීටය කාලයක් අවුරුදු ගණනක් සිය ගණන් අපේ රට පිළිගත්තා. දැන් මේ ස්වෛරී භාවයේ නැතිවීම තුළ රටක් සහ ඒ රටේ ජීවත් වන පුරවැසියන් සකල විද මානව හිමිකම් අහිමි වීමකට ලක් වෙනවා. එතෙන්දී Tamanගේ ස්වෛරී භාවයේ පිළිබඳව තියෙන අයිතියේ ඉඳලා ජීවත් වීමේ අයිතිය සහ සමානාත්මතාවයේ පිළිබඳ අයිතිය විභේදනයකට ලක් නොවීමේ අයිතිය ආගමික අයිතිය මේ අනාදී වශයෙන් සකල විද අයිතිවාසිකම් අහිමි වෙනවා. ඒ වගේම මම අවසාන උදාහරණයේ විදිහට ගන්නම් මේකී අවස්ථාව සංස්ථාපනය කරන්න මේ ඇමරිකාවේ වර්ණ භේදවාදය, අප්‍රිකාවේ වර්ණ භේදවාදය, එංගලන්තයේ වර්ණ භේදවාදය, එහෙමත් නැත්නම් රේසිසම්. දැන් මේ කියන color segregation, එහෙමත් නැත්නම් රේසිසම් කියන කාරණාව අවුරුදු 100 ගණනක් තිස්සේ විශේෂයෙන්ම එක්සත් ජනපදයේ සහ මහා බ්‍රිතාන්‍යයේ පවතිනවා. අපිට නඩු තීන්දුව තිබෙනවා කළු ජාතිකයන්ට සුදු ජාතිකයින්ට විශේෂිත වෙච්ච පාසලකට කළු ජාතික දැරියක් ඇතුළත් කිරීමට ගත්ත උත්සාහයකදී එය පරිපාලනීය විසින් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සමානාත්මතාවය අහිමි වීම සම්බන්ධයෙන් විභේදනයකට Tamanගේ වර්ණය මත විභේදනයකට ලක්වීම සම්බන්ධයෙන් නඩුකරයක් තියෙනවා. Browns versus Board of Education කියලා ඇමරිකාවේ නඩු තීන්දුව. දැන් මේ නඩු තීන්දුව වගේම ඔබ සියල්ලෝම අහලා තියෙන තවත් පුද්ගලයෙක් ඉන්නවා මාටින් ලූතර් කිං. ඒ වගේම නෙල්සන් මැන්ඩේලා. මේ කියන කළු ජාතික නීතිඥවරු මේ දෙන්නම නීතිඥයන්. මේ කියන කළු ජාතික නීතිඥවරුන් ඒ රටවල් තුල ගෙන ගියා සිවිල් අරගලයක්. මේ සිවිල් අරගලය තුල සුදු ජාතිකයන් සහ කළු ජාතිකයන් ලෙස වර්ණය මත විභේදනයකට ලක්වීම තුල පරිපාලන තන්ත්‍රය තුල අසමානතාවයකට ලක් වෙනවා කියන කාරණාව ප්‍රත්‍යක්ෂ වුණා. එසේනම් මේ කියන ඓතිහාසික කාරණාවන් සියල්ලම බැලුවාම අපිට පේනවා මානව ගරුත්වය කියන සංකල්පය ක්‍රමක්‍රමයෙන් මානව හිමිකමක් අයිතිවාසිකමක් නීතිය මගින් තහවුරු කරපු අයිතිවාසිකමක් ලෙස ගොඩනැගෙන ආකාරය. මේකේ පුපුරා යාම විදියට අපිට දකින්න පුළුවන් 1945 දී අවසාන වෙන දෙවන මහා ලෝක මහා සංග්‍රාමය. දෙවන ලෝක සංග්‍රාමය තුල අතිශයින්ම නාසි වරුන් විසින් යුදෙව්වන්ගේ සමූල ඝාතනය කිරීමේ පරමාර්ථයෙන් අයිතිවාසිකම් සියල්ලම අහිමි කරනවා.
මේ පුපුරා යාම සමස්ත ලෝකයටම දැනෙනවා. ඒ නිසා 1945 දී සමස්ත ලෝකවාසීන් දෙවන ලෝක යුද්ධය අවසන් කරලා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය තුලින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ගොඩනංවනවා. තුන්වන ලෝක යුද්ධයක් අවසන් කිරීම තුන්වන ලෝක යුද්ධයක් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා සහ මානව හිමිකම් සහ මානව ගරුත්වය ආරක්ෂා කිරීම. ඔය කියන ප්‍රධාන පරමාර්ථ තුනම ප්‍රස්තාවනාව තුළ ප්‍රඥප්තියේ සඳහන් වෙනවා. මානව ගරුත්වය සහ මානව අයිතීන් ආරක්ෂා කිරීම. මේ කියන ඓතිහාසික විකාශයත් එක්කලා අපි ඉදිරියට ගියොත් ඒ ඇසුරෙන් අපිට දකින්න පුළුවන් අන්තර්ජාතික නීති ප්‍රතිපාදන සහ ප්‍රධාන ලේඛන කීපයක්. මේ අන්තර්ජාතික වශයෙන් තියෙන ප්‍රධාන ලේඛන අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් මේ ලේඛන කිහිපයක් තියෙනවා. මම ඒ සම්බන්ධයෙන් නැවතත් ඔයගලන්ට PowerPoint slide එකක් පෙන්නන්නම්. දැන් මෙන්න මේකේ සඳහන් වෙනවා මානව හිමිකම් සම්බන්ධයෙන්. මානව හිමිකම් කියන්නේ අන්තර්ජාතික මට්ටමින් පවතින ලේඛන තුලින් සපත වන්නා වූ ලෝකේ සෑම මිනිසෙකුටම හිමිවන්නා වූ අයිතිවාසිකම් කීපයක්. මම ෆන්ඩමෙන්ටල් රයිට්ස් කතා කරනකොට මේ දෙක අතර තියෙන වෙනස කතා කරන්නම්. දැනට අපි මේක මෙහෙම කතා කරමු. එතකොට අන්තර්ජාතිකමය වශයෙන් පවතිනවා විශාල වශයෙන් අන්තර්ජාතික ලේඛන සහ අන්තර්ජාතික ආයතන මානව හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන අම්බ්‍රෙලා ඕගනයිසේෂන් එක යටතේ සහ ඊට පරිබාහිරවත් තියෙනවා. විශේෂයෙන් රාජ්‍ය නොවන සංවිධාන තියෙන විශාල වශයෙන් ක්‍රියාකාරීව මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන. දැන් ප්‍රධාන වශයෙන් මානව හිමිකම් සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු ලේඛන තුනක් මම මෙතන දක්වලා තියෙනවා. ඒ තුන අඩු ගානේ ඒ තුනවත් දැනගන්න අවශ්‍යයි අන්තර්ජාතික නීතිය තුල මානව හිමිකම් සම්බන්ධයෙන් හැදෑරීමේදී. ඒකට අපි කියනවා Bill of Rights කියලා. මේ ලේඛන තුනට අපි කියනවා එකට ගත් කල්හි Bill of Rights කියලා. දැන් මෙතන United Nations Declaration of Human Rights මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය. මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය 1948 තමයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරගන්නේ. මේක තමයි දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වූාට පසුව ලෝකයට බිහිවෙන ප්‍රමුඛතම සහ පළමු වශයෙන් ස්ථාපිත කරගන්නා ලද මානව හිමිකම් ලේඛනය. ඒකින්ද ඒක ඊටාම වැදගත් තැනක් සනිටුහන් කරනවා මානව හිමිකම් පිළිබඳ ඓතිහාසික විකාශයේ. UDHR මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය. මේකේ තියෙනවා ප්‍රතිපාදන නැත්නම් මේ මූලධර්ම 26ක්. දැන් මේ ප්‍රකාශය සම්මත කරගන්නේ 1948. 45 ඉඳලා කමිටි එකක් පත් කළා. ඒකේ එලෙනා රූස්වෙල්ට් කියන එවකට රූස්වෙල්ට් කියන ඇමරිකාවේ ජනාධිපතිගේ බිරිඳ තමයි එලෙනා රූස්වෙල්ට්. ඇය තමයි මේ කමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කළේ. එතකොට මේ කමිටුව මගින් මේ UDHR කියන ලේඛනය 1948 දී ප්‍රකාශයට පත් කළ මහා මණ්ඩලය විසින් සම්මත කරගන්නවා අන්තර්ජාතික මානව හිමිකම් ලේඛනයක් ලෙස. දැන් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකයේ වාතාවරණය ගත්තොත් අපි දකිනවා ඒත් එක්කම ඒ යුද්ධය අවසන් වුණාට දේශපාලන බල අරගලය කියන එක සදාතනිකයි. ඒක අදටත් එහෙමමයි. ඉදිරියටත් එහෙමමයි. මේ දේශපාලන බල අරගලය ලෝකයේ බලවතා වීම සම්බන්ධයෙන් තිබ්බා මහා ගැටුමක්. ඒක තිබ්බේ සීතල යුද්ධයක් ලෙස. එලිපිට ගහමරාගත්තේ නැති වුණාට යටින් මේ කියන ප්‍රබල බාලාරගලය පැවතුනා 1990 ගණන් වල මුල වෙනකම්. ඒකට අපි කියන සීතල යුද්ධය Cold War. මේක පැවතුනේ capitalist countries ධනවාදී රටවල් ප්‍රමුඛ කොටගෙන ඇමරිකාව සහ
රුසියාව ප්‍රමුඛ කොටගෙන කොමියුනිස්ට් සමාජවාදී රාජ්‍යය. මේ දෙක අතර තමයි මේ බල අරගලය පැවතුනේ. මේ බල අරගලය තුල ඒ විවිධ කාරණාවන් තිබ්බා. ලෝකයේ ආරක්ෂාව සම්බන්ධයෙන්, ගෝලීය ආරක්ෂාව සම්බන්ධයෙන්, ගෝලීය ආර්ථිකය සම්බන්ධයෙන් මේ නිරවතර ගැටුම පැවතුණා. මේ අතර තිබිච්ච ප්‍රධානම ගැටලුවක් සහ ගැටුමට අදාළ වෙච්ච පාදක වෙච්ච ප්‍රධානම කරුණක් ලෙස මේ මානව හිමිකම් තුල සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් වැදගත්ද එහෙමත් නැත්නම් ආර්ථික සමාජීය සංස්කෘතික අයිතිවාසිකම් වැදගත්ද කියන කාරණාවට මේ දෙපිලට බෙදිලා ධනවාදී රටවල් ප්‍රකාශ කරා ඔවුන්ගේ ඓතිහාසික අත්දැකීම් සහ ඒකට අපි කියන හිස්ටොරිකල් ගිල්ට් කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඓතිහාසිකව තියෙන ලැජ්ජා සහගත ඉතිහාසයක් මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන්. ඒ නිසා ඔවුන් පෙනී සිටියා අන්තර්ජාතික තලය තුල වඩාත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන්. ඒ නිසා ධනවාදී රටවල් ප්‍රකාශ කරේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රමුඛයි කියලා. නමුත් සමාජවාදී රටවල් ප්‍රකාශ කළේ යමෙකුගේ ආර්ථික තත්ත්වය සමාන නම්, සමාජීය තත්ත්වය සමාන නම්, සංස්කෘතික අයිතිවාසිකම් අතර තිබෙන තත්ත්වය සමාන නම් අමුතුවෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක් සිදු කිරීම අවශ්‍ය වන්නේ නැහැ කියන තර්කය ඔවුන් ගෙන ආවා. ඒ නිසා ඔවුන් ප්‍රකාශ කරේ ආර්ථික සමාජීය සංස්කෘතික අයිතිවාසිකම් සමාන ලෙස භුක්ති විඳීමේ අවස්ථාවක් හිමි කිරීම තමයි වඩා වැදගත් කියලා. දැන් මේ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රමුඛතාලායිස්තුව එහෙමත් නැත්නම් තිබෙන ෆන්ඩින් තියෙන මේ ඒගොල්ලන්ගේ තියෙන මේ අරමුදල කෙසේද මේකට යොදවන්නේ කියන කාරණාවේදී මෙන්න මේ ගැටීම පේන්න ගත්තා. ඒ නිසා 1966 දී ඔවුන් ප්‍රකාශ දෙකක් ගෙනාවා මේ දෙපාර්ශ්වයම තෘප්තිමත් කිරීම සඳහා. එකක් තමයි International Covenant on Civil and Political Rights, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය. අනිත් එක තමයි International Covenant on Economic, Social and Cultural Rights, ආර්ථික සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය. දැන් අද දවසේ මානව හිමිකම් සම්බන්ධයෙන් අපි ප්‍රමුඛතම ලේඛන තුන විදියට මෙකී ලේඛන තුන පිළිගන්නවා. මීට අමතරව ඕගොල්ලෝ හැමෝම දන්න ලේඛන තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ළමා අයිතිවාසිකම් පිළිබඳව අන්තර්ජාතික සම්මුතිය, Child Rights Convention. එතකොට සිඩෝ කන්වෙන්ෂන්, කාන්තාවන්ට එරෙහි සියලුම වෙනස්කම් තුරන් කිරීම සම්බන්ධයෙන් තිබෙන අන්තර්ජාතික සම්මුතිය. ඒ වගේම ටෝචර් කන්වෙන්ෂන්, පූර්ව වද හිංසාවට එරෙහිව තියෙන අන්තර්ජාතික සම්මුතිය. මේ වගේ විවිධ අන්තර්ජාතික සම්මුතීන් තියෙනවා, ලේඛන තියෙනවා, වැඩසටහන් තියෙනවා, ඒ වගේම ආයතන තියෙනවා. ඔයගොල්ලෝ හොඳටම දන්න ආයතනයක් තියෙනවා, Human Rights Council. අන්තර්ජාතික මානව හිමිකම් කවුන්සිලය. දැන් ඕක අවුරුදු 4න් 4ට අපිට නිරන්තරයෙන්ම හැමදාම අපේ මේ පෝස්ට් කොන්ෆ්ලික්ට් මේ අපේ පශ්චාත් යුද කාල සමය තුල සිදුවෙච්ච මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් අපිට තර්කයන් ගෙනල්ලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රජය විවිධ අවස්ථාවන් වලදී Tamanගේ කාරණාවන් ප්‍රකාශ කළා තියෙනවා. මේ වගේ යනවා. මේ සියල්ලම සිදුවෙන්නේ Human Rights Council. මේකත් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළම තිබෙන ආයතනය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය. මේක අපිට තාම හුරු පුරුදු වචනයක් බවට පත් වෙලා තියෙනවා. දැන් මම මේ කියපු සමස්ත චිත්‍රය ඔළුවේ තියාගන්න, මේක තමයි International Human Rights Law කියලා අපි හඳුනගන්නේ. දැන් මේක විශාල චිත්‍රයක්. විශාල කුලකයක්. දැන් ඔය සියල්ලම ලංකාවේ ජීවත් වෙන දේශීය පුරවැසියෙකුට හෝ ලංකාවේ මොහොතේ ජීවත් වෙන පුද්ගලයෙකුට, මිනිසෙකුට අදාළද? ඔව්, අදාළයි. ඇයි? මම ඔයගලන්ට මුලින්ම කිව්වා මේ මිනිසෙකු ලෙස මේ ලෝකේ බිහිවෙච්ච දාසියට human rights කියන එක අපිට අයිතිවාසිකම් අපිට හිමි වෙනවා කියලා. හැබැයි
දැන් මේක අයිතිවාසිකමක් ලෙස තිබුණට පමණක් ඇද්ද? අධිකරණයට ගිහිල්ලා අපිට මේ අයිතිවාසිකම් ඉල්ලන්න පුළුවන්ද? දැන් ওই කාරණාවනේ අපිට සාමාන්‍යයෙන් ප්‍රායෝගික වෙන තර්කය. දැන් මෙන්න මේ කාරණාවේදී ඔබ අවබෝධ කරගන්න ඕනි දෙයක් තියෙනවා. එහෙම ඉල්ලන්න බැහැ. එහෙම ඉල්ලන්න බෑ. දැන් සියලුම මූලික මානව හිමිකම් අපිට මේ ඉල්ලන්න බෑ අපේ මේ මූලික අයිතිවාසිකමක් ලෙස. අන්න දැන් එනවා අපි මූලික අයිතිවාසිකම් කියන කතාවට. දැන් මම බොහෝ විට කතා කරයි දිගටම මූලික අයිතිවාසිකම් කියන වචනේ. දැන් අපි දැනගන්න ඕනේ එහෙමනම් මානව හිමිකම් වලින් මූලික අයිතිවාසිකම් වෙනස් වෙන්නේ කොහොමද කියලා. කොතෙන්ද අපි ඉරාන්දින්නේ? කොහොමද මොනවද අපිට වැඩියෙන් හම්බ වෙන වරප්‍රසාද සහ අයිතිවාසිකම්? ඒක මානව හිමිකමක් මුණු තැන්හිදී. මෙන්න මේ කියන කාරණාව තමයි මම ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ. ඒක හරියට අපි නිකන් උඩ අන්තර්ජාතික තලයේ ඉඳලා බැහැගෙන ඇවිල්ලා දේශීය නීතිය තුල අපි ශ්‍රී ලාංකිකයන් විදියට හෝ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන මිනිසෙක් විදියට අපිට උරුම වන්නා වූ අවස්ථාව සලකලා බැලීමක්. එහෙමනම් අවබෝධ කරගන්න ඕනි මේ කියන සමස්ත මානව හිමිකම් කුලකයේ තියෙන සියල්ලටම අපිට අයිතිවාසිකම් කියන්න බෑ. අපිට නීතිමය වශයෙන් බලාත්මක කරගන්න බෑ. එහෙමනම් රටවල් වල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හෝ වෙනත් නීතීන් තුල අර සමස්ත මානව හිමිකම් කියන කොටාශය තුලින් එකී රටේ ආර්ථික සමාජීය සංස්කෘතික හැකියාවන් ශක්්‍යතාවයන්ට ගැලපෙන ආකාරයෙන් යම් මානව හිමිකම් වලින් කිහිපයක් තෝරාගෙන එකී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුලට අන්තර්ගත කරනවා. අන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හෝ වෙනත් බලාත්මක නීතියක් තුල දේශීය නීතිය තුල ස්ථාපනය කරන ලද මානව හිමිකම් කොටසට අපි කියනවා ඒවා අපේ මූලික අයිතිවාසිකම්. ඒවා අපේ ෆන්ඩමෙන්ටල් රයිට්ස්. දැන් ඔය කට්ටිය කියන්නේ FR කේස් එකක් දානවායි කියලා. අන්න FR කේස් එකක් දාන්න නම් දාන්න පුළුවන්. අන්න ඒ කියන කොටසේ ස්ථාපනය කරලා තියෙන තහවුරු කරලා තියෙන අයිතිවාසිකම් සම්බන්ධයෙන්. හරි? ඕකේ. අපි බලමු එහෙමනම් අපේ මොනවද අපි කතා කරන අයිතිවාසිකම් කියලා. දැන් මේ අයිතිවාසිකම් සඳහන් වෙන්නේ ලංකා නීතිය තුල ඔබ සහ මා ජීවත් වෙන මේ රාජ්‍ය තුල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුල. අපේ රටේ උත්තරීතරම නීතිය වන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවයි. ඊට එහා නීතියක් නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමයි උත්තරීතරම නීතිය. එතකොට දැන් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් කිහිපයක් ලංකාවේ තිබිලා තියෙනවා. දැනට පවතිනවා. සෑහෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය උනොත් කරලා තියෙනවා වරින් වර එක රාජ්‍ය පාලන තන්ත්‍රයන් තුල. ඇතැම් අවස්ථාවන් වල සියල්ලම සමාප්ත කරලා තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ඩ්‍රාෆ්ට්ස් එහෙම බිල්ස් තියෙනවා. කෙටුම්පත් තත්ත්වයේ තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවලුත් තියෙනවා. දැන් මේ කියන සියලුම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් තුළ ප්‍රමුඛ ලෙස අපි හඳුනා ගන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් කීපයක් තියෙනවා. ඒයිනුත් මූලික අයිතිවාසිකම් කිව්වහම අපිට ඊටාම වැදගත් වෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් තුනක් තියෙනවා. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් තුන තමයි 1947 සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, 1971 පළමු ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, 1978 දෙවන ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඒක තමයි දැන් පවතින වර්තමාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. එතනින් එහාට එකක් අපි හදලා නැහැ. amendments තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ මොකක්ද තියෙන ෆන්ඩමෙන්ටල් රයිට් බේසිස් එක? chapter 3 තුන්වන පරිච්ඡේදයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන්. මූලික අයිතිවාසිකම්. එතකොට මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ
10 සිට 14 දක්වා ව්‍යවස්ථාවන් තුළ ව්‍යවස්ථාවන් කියලා කිව්වට මේවා වගන්තීන්. නමුත් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තියෙන වගන්තියකට හරි මූලධර්මයකට හරි ප්‍රතිපාදනයකට හරි අපි මේ නම් වලින් කියන්නේ නීතිමය පාරිභාෂිත ව්‍යවහාරය තුළ අපි පාවිච්චි කරන්නේ ඒ සෑම වගන්තියක්ම ව්‍යවස්ථාවක් ලෙස. එසේනම් 10 සිට 14 දක්වා තිබෙන ව්‍යවස්ථාවන් ආටිකල්ස් තුල chapter 3 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල අපි හඳුනා ගන්නවා අපේ තිබෙන fundamental rights මූලික අයිතිවාසිකම්. මම ඒවා එකින් එක අරගෙන ඕගලන්ට වෙනමම පැහැදිලි කරන්නම්. දැනට අපි ඔක බලලා මේ රාමු හඳුනාගමු. ඊළඟට තියෙනවා ආටිකල් 15 15 වන ව්‍යවස්ථාව. මේ 15 වන ව්‍යවස්ථාව තුල තිබෙනවා සීමාවන්. දැන් අපි විශේෂයෙන් ඔබ කීප දෙනෙක් හෝ විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ඉඳලා ඇති, අදාරලා ඇති, ජීවත් වෙලා ඇති සහ ජීවත් වෙනවා ඇති. ඉතින් විශ්වවිද්‍යාලවල අපි දන්නවා හැම දිනම වගේ බලනවා අයිතිවාසිකම් සම්බන්ධයෙන්. නමුත් අපි නොදන්න කාරණාවක් තමයි බොහෝ දෙනෙක් මේ අයිතිවාසිකම් කියන්නේ ලෙහලා දාපු කුළු මීහරකෙක් වගේ කැමති අතට යන්න පුළුවන් දෙයක්, ඉල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක බැඳලා තියෙන්නේ. ඒකේ බැඳීම් සහගත භාවයක් සීමාවක් තියෙනවා. ඒ නිසා මේ සීමාව දැනගෙන අයිතිවාසිකම් ඉල්ලීම තුල ඒ වඩාත් හරවත් වෙනවා මෙන්ම ප්‍රායෝගිකව එය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා මම හිතන්නේ මේක ඉතාම හොඳයි මේ අවස්ථාවේදී අපි මේකේ මොනවද තියෙන ලිමිටේෂන්ස් කියලාත් දැනගත්තොත්. 10 සිට 14 දක්වා තිබෙන ව්‍යවස්ථාවන් වල ඇතැම් ව්‍යවස්ථාවන් වලට සීමාවන් තියෙනවා. ව්‍යවස්ථාවන් දෙකකට හැරෙන්නට 10 සහ 11 හැරෙන්නට අන්සියල්ලටම සීමාවන් තියෙනවා. එතකොට ආටිකල් 17 and 126 17 සහ 126 කියන ව්‍යවස්ථාවන් දෙකෙන් තමයි කියන්නේ කවුරු හරි කෙනෙක්ට මූලික අයිතිවාසිකම් පෙත්සමකින් Tamanගේ උල්ලංඝනය වෙච්ච මූලික අයිතිවාසිකමක් සාක්ෂාත් කර ගැනීම සඳහා ගත යුතු අවශ්‍යතාවයන් සපුරාලිය යුතු අවශ්‍යතාවයන් සහ ගත යුතු පියවර මොනවාද කියන කාරණාව 17 සහ 126. එතකොට දැන් අපි බලමු මේ සම්බන්ධයෙන් සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ 1947 26 කියන ව්‍යවස්ථාව තුළ minority rights මේ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් භාෂාමය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සාක්ෂාත් කිරීමක් තිබ්බා 29 කියන ව්‍යවස්ථාව සෝල්බරි කොන්ස්ටිටියුෂන් එකේ. ඊට පස්සේ 1972 කොන්ස්ටිටියුෂන් එකේ ව්‍යවස්ථාවන් තිබ්බා මූලික අයිතිවාසිකම් ප්‍රථම වරට හඳුන්වලා දීලා තිබ්බා. හැබැයි 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඒ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වුණොත් කළ හැක්කේ කුමක්ද කියන කාරණාව සඳහන් කරලා තිබ්බේ නැහැ. ඒ නිසා 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මූලික අයිතිවාසිකම් හඳුන්වලා දීලා තිබ්බා. නමුත් ඒක උල්ලංඝනය වුණොත් කළ හැක්කේ කුමක්ද කියන කාරණාව එතන සඳහන් වෙලා තිබ්බේ නැහැ. ප්‍රථම වතාවට මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් සහිතව සහ ඒ උල්ලංඝනය වුණොත් ගත හැකි ක්‍රියාපටිපාටිය දැක්වලා හඳුන්වලා දුන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල. එතකොට 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ඡේදය තුල අපිට හඳුනගන්න පුළුවන් 10 සිට 14 දක්වා විශාල ප්‍රමාණයක මූලික අයිතිවාසිකම් ප්‍රමාණයක් අපිට හඳුනගන්න
පුළුවන්. දැන් මේ මූලික අයිතිවාසිකම් කියලා කිව්වහම මේක මේ 10යි 14යි කියන්නේ බගන් මේ ව්‍යවස්ථාවන් 4යිනේ. එතකොට 4යි තියෙන්නේ කියලා හිතුවොත් ඒක වැරදි. ඒ නිසා මතක තියාගන්න මේකේ තියෙනවා මීට වැඩිය විශාල ප්‍රමාණයක ව්‍යවස්ථාවන් එකම ව්‍යවස්ථාව තුල තියෙනවා විශාල ප්‍රමාණයක මේ අපි දන්න ආකාරයෙන් විශාල ප්‍රමාණයක් තියෙනවා මූලික අයිතිවාසිකම්. අපි බලමු මොනවද මේ අයිතිවාසිකම්. එතකොට දැන් හරියටම අපි ප්‍රවේශ වෙනවා ඊටාම කේන්ද්‍රීය කාරණාවට අපේ දේශනය තුල ඒ තමයි මූලික අයිතිවාසිකම් වන්නේ මොනවාද කියන කාරණාව. දැන් මේක සඳහන් වෙන්නේ කොහෙද කියලා ඔයගොල්ලෝ දැන් හැමෝම දන්නවා. ඒක සඳහන් වෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුල. constitution එක තුල. එතකොට 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමයි දැන් අපිට බලපවතින ලෝකෙ මේ රටේ තියෙන ප්‍රමුඛතම නීතිය. එතකොට මෙකී නීතිය තුල තමයි මේ අපි කියන මේ constitution එක තුල තමයි තියෙන්නේ මේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන්. එතකොට දැන් ඔයගොල්ලෝ මම අර කියපු මුල් කාරණාවත් මෙතෙන්ට සම්බන්ධ කරගන්න ඕනේ. මොකද්ද? යම්කිසි රටක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තුලට අන්තර්ග්‍රහණය කරන ලද කොටස මානව හිමිකම් තුලින් අන්තර්ග්‍රහණය කරන ලද කොටසට තමයි අපි කියන්නේ මූලික අයිතිවාසිකම් කියලා. එතකොට මේ මූලික අයිතිවාසිකම් තුල අපි හඳුනා ගන්නවා මූලික අයිතිවාසිකම් කියන කොටාශය තුල අපි හඳුනා ගන්නවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදය තුල මේකී කාරණාව අපි හඳුනා ගන්නවා. එතකොට අපි බලමු කොහොමද මේ එක අරගෙන අපි බලමු කොහොමද මේක සඳහන් වෙන්නේ කියලා. මම කැමතියි ඕගලන්ට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවම මේක පෙන්නලා මුලින් පෙන්නලා ඊට පස්සේ PowerPoint slide එකට යන්න අපි නිකන් මොකද ඒක දැක්කාම ඕගලන්ට ඒ චිත්‍රය මනසේ තියෙන එක හොඳයි. රටේ ප්‍රමුඛතම නීතිය මේ තමයි අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. එතකොට මේකේ මේ මම පෙන්නන ව්‍යවස්ථාවේ රිවයිස් version එකක්. ඒ කියන්නේ අර amendments ඔක්කොම දාලා ගත්ත version එකක්. අපි දැන් බලමු මේකේ කොහොමද තියෙන්නේ කියලා තුන්වන පරිච්ඡේදය. දැන් ඔයගලන්ට තේරෙන්නේ නැති chapter 1. එතකොට එතන තියෙනවා රටේ මේ the people, the state and the sovereignty කියලා. මේකේ ඒකීය රාජ්‍යයක් කියලා සඳහන්ලා තියෙනවා. ජාතික කොඩිය, ජාතික ගීය මේ වගේ යනාදී වශයෙන් ජාතික දිනය මේ විදිහට දක්වලා තියෙනවා. එතකොට chapter 2 බුද්ධාගම සම්බන්ධයෙන් තියෙන පරිච්ඡේදය. ඊට පස්සේ මෙන්න තියෙනවා chapter 3. chapter 3 සම්බන්ධයෙන් දැන් ඔයගලන්ට පේනවා ඇති මේක තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ chapter 3 සඳහන් වෙන ආකාරය. එතකොට දැන් බලන්න ඔය chapter 3 එකේ තියෙනවා 10, 11, 12, 13, 14. එතකොට පහක් සඳහන් වෙනවා ව්‍යවස්ථාව තුල 10 ඉඳලා 14 වෙනකම්. දැන් මේ ව්‍යවස්ථාව තුල පේනවා ඇති පළවෙනි එකේ තියෙනවා freedom of thought, conscience and religion. එතන තුනක් වෙනමම කාණ්ඩ තියෙනවා. එතකොට සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස. ඊළඟට තියෙනවා freedom from torture. දැන් මේකත් දිග දෙයක් මෙතන කෙටියෙන් දාලා තියෙන්නේ. මෙතන සඳහන් වෙන්නේ freedom from torture, cruel, inhuman, degrading treatment or punishment. දැන් මේ විදිහට ගත්තාම ඔයගලන්ට තේරෙනවා ඇති මේ chapter 3 කියන එක constitution එකේ තාම වැදගත් වෙනවා මේ අපේ අවබෝධය සඳහා fundamental right කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන්. එතකොට අපි බලමු හිමනම් දැන් fundamental right මේ එක අරගෙන බලමු කොහොමද මේ වගේ සඳහන් වෙන්නේ. දැන් මෙතන ඔයගලන් අවබෝධ කරගන්න ඕනි මේ එක ව්‍යවස්ථාව තුල ඊටාම මේ පුතුල ලෙස අයිතිවාසිකම් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සඳහන් වෙනවා. අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ ප්‍රකාශිතව ආර්ථික සමාජීය සංස්කෘතික අයිතිවාසිකම් දැක්වෙන්නේ නැහැ. අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ තියෙන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්. ඉතින් ඔබට අහන්න පුළුවන් මගෙන් ඇයි ඒ කියලා. ඒකට හේතු කිහිපයක්ම තියෙනවා.
ප්‍රධාන වශයෙන්ම ආර්ථික සමාජීය සංස්කෘතික අයිතිවාසිකම් යම් රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල ප්‍රකාශ කළොත් ඒක ගැරන්ටි කළොත් ඒක තහවුරු කළොත් එකී රාජ්‍ය බැඳී තියෙනවා ඒ අයිතිවාසිකම් සාක්ෂාත් කිරීම සඳහා. ඒ නිසා සාමාන්‍යයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් ආර්ථික සමාජීය සංස්කෘතික අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා යම් මැලිකමක් දක්වනවා. මොකද සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් කියලා කියන්නේ කඩ නොකරන තාක් අයිතිවාසිකම ආරක්ෂා වෙනවා. උදාහරණයක් විදිහට අපි ගමු ජීවත් වීමේ අයිතිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් අතර තියෙන ප්‍රමුඛ දෙයක්නේ. ඒ වගේම වද හිංසාවෙන් නිදහස් වීමේ අයිතිය. මේවා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්. ඒතර මේවා කඩ නොකරන තාක්කල් පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙනවා. කෙනෙක්ව පොලිසියකට ගෙනිහිල්ලා හරි නැත්නම් වෙනත් රාජ්‍ය ආයතනයක කෙනෙක්ට වද හිංසා නොකරනකම් ඒ පුද්ගලයාගේ වද හිංසාවෙන් නිදහස් වීමේ අයිතිය ආරක්ෂා වෙනවා. හැබැයි ආර්ථික සහ සමාජීය සංස්කෘතික අයිතිවාසිකම් ගැන ඊට වඩා ස්වභාවයෙන් වෙනස්. සෞඛ්‍යයට තියෙන අයිතිය, අධ්‍යාපනයට තියෙන අයිතිය. මේවා මුකුත් නොකර ඉන්න තාක්කල් ආරක්ෂා වෙන්නේ නැහනේ. අනිවාර්යයෙන්ම ප්‍රෝඇක්ටිව්ලි අපි මේවට අයිතිවාසිකම් සම්පාදනය කරන්න සම්පත් දෙන්න ඕන. මේවා සම්බන්ධයෙන් මානව සම්පත් වර්ධනය කරන්න ඕනි, ප්‍රතිපත්ති හදන්න ඕනි. මේ අනාකාරයෙන් මේ ආර්ථික සමාජීය සංස්කෘතික අයිතිවාසිකම් කියන දේවල් වලට රජයක් ක්‍රියාකාරීව මැදිහත් වෙනහම තමයි මේ අයිතිවාසිකම ආරක්ෂා වෙන්නේ, සාක්ෂාත් වෙන්නේ. ඒ නිසා මේ සාමාන්‍යයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් යම් මැලිකමක් දක්වනවා. ඒ කියන්නේ යම් කිසි ප්‍රයෝගශීලී මේ ප්‍රවේශයක් තමයි ගන්නෙ මේ ආර්ථික සමාජීය සංස්කෘතික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංග්‍රහිත කිරීම සම්බන්ධයෙන්. ඒ නිසා ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආර්ථික සමාජීය සංස්කෘතික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ප්‍රකාශිතව සඳහන් වෙන අයිතිවාසිකම් නැහැ. හැබැයි මම ඒ කියන ගමන්ම විශේෂයෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාලයක් නියෝජනය කරන සහ රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඉගෙනගත්ත කෙනෙක් විදිහට මම මේක නොකියා ගියොත් ඉතුරු කොටසට ඒක මං හිතන්නේ මගේ යුතුකම් පැහැරීමක්. ඒ නිසා මම මේකත් කියන්න අවශ්‍යයි. ලංකාව කියලා කියන්නේ අපි කොයිතරම් විවේචනය කළත් ලෝකයේ සෞඛ්‍ය අතින් සහ අධ්‍යාපනය අතින් ඉහළින්ම තිබෙන රාජ්‍යයක්. ලෝකයේ සංචාරය කරනකොට අපිට විවිධාකාරයේ අත්දැකීම් හම්බ වෙනවා මේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය අයිතිවාසිකම් සම්බන්ධයෙන් වෙනත් රටවල් වල. ලංකාව කියලා කියන්නේ ඒ අතින් ගත්තාම සෞඛ්‍ය සහ අධ්‍යාපනය අයිතීන් ආරක්ෂා කිරීම අතින් ගත්තාම ඒක අපේ මං හිතන්නේ මම අන්තර්ජාතික සමුළු වලට කියලා කියනකොට ඒගොල්ලෝ පුදුම වෙනවා ලංකාවේ නිදහස් අධ්‍යාපනයක් තියෙනවා කියලා විශ්වවිද්‍යාලයේ අවසන් වෙනකනුත් විශ්වවිද්‍යාල අධ්‍යයනයේ අවසන් වෙනකනුත් මුදල් ගෙවීමකින් තොරව ඉගෙන ගන්න පුළුවන් කියලා කිව්වහම ඒ රටවල් පුදුම වෙනවා. ඒ නිසා මං හිතන්නේ මගේ අත්දැකීම අනුව නම් මා ලංකාව ඉහළම තැනක තියෙනවා. විවේචන තියෙනවා. දියුණු වෙන්න ඕනි තැන් තියෙනවා. නමුත් ලංකාව කියලා කියන්නේ සෞඛ්‍ය අයිතිවාසිකම් සහ අධ්‍යාපන අයිතිවාසිකම් අතින් මගේ මතය අනුව උඩින්ම තියෙන රාජ්‍යයක්. ඒ නිසා ඒක මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංග්‍රහිත කළොත් අපිට තවත් අයිතිවාසිකම් දිනා ගන්න පුළුවන්. නමුත් ඒ කිසිම දෙයක් නැතුවත් මා විශ්වාස කරන විදිහට ලංකාවේ ජාන තුල අධ්‍යාපනය ආරක්ෂා කිරීමේ අයිතිවාසිකම් කියන එක අපේ ජාන තුල තියෙනවා. මම විශ්වාස කරන්නේ එහෙමයි. සෑම පවුලකම දෙමව්පියෙක් දීපල උගස් කළා හරි ළමයින්ට උගන්වනවා කියන මතවාදය තියෙනවා. එහෙම දෙයක් මම කොහෙවත් දැක්කේ නැහැ. ඒ නිසා මම හිතන්නේ මම මේක කියන්න ඕනි. ඒ නිසා ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ ආර්ථික සමාජීය අයිතිවාසිකම් නැතිවීම අඩුපාඩුවක් තමයි. නමුත් ඒක ඊට වෙනස් ආකාරයේ ප්‍රවේශයකින් ලංකාව තුළ සාක්ෂාත් වෙලා තියෙනවා. right. එhmenan අපි යමු ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තියෙන මේ මූලික අයිතිවාසිකම් හඳුනා ගැනීමට දැන් මේ පින්තූර අපිට එච්චර නුපුරුදු පින්තූර නෙමෙයි. ලංකාවේ පෞද්ගලික කාල සමය තුළ පැවතිච්ච ශිෂ්‍ය උද්ඝෝෂණ තුළ එහෙමත් නැත්නම් අරගලය භූමිකාව තුළ සහ කාලාන්තරයක් තිස්සේ විවිධ කාල පරිච්ඡේදවලදී මේ පින්තූර ලංකාවේ පින්තූර බවට පත්වෙච්ච අවස්ථාවන් සුලභයි. මේවා අපිට නුහුරු නුපුරුදු පින්තූර නෙවෙයි.
ඒ වගේම අපි දන්නවා දැන් ආදිවාසීන්ගේ අයිතිවාසිකම් වගේ අලුත් අයිතිවාසිකමුත් මේ සම්බන්ධයෙන් අපිට දකින්න පුළුවන්. දැන් මේ කියන පින්තූර අපිට නුහුරුණු පුරුදු නැහැයි කියන්නේ මේ අත්දැකීමත් අපිට නුහුරුණු පුරුදු නැහැයි කියන එකනේ ශ්‍රී ලාංකිකයන් වශයෙන්. ඒ නිසා මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳව ඊටාම කටුක අත්දැකීම් තියෙන රටක් විදිහට අපි මේ සම්බන්ධයෙන් තේරුම් ගැනීම ඊටාම වැදගත්. ඒ වගේම අපි දන්නවා කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් සමානාත්මතාවයේ සම්බන්ධයෙන්ුත් අයිතිවාසිකම් සම්බන්ධයෙන්ුත් සාකච්ඡාවක් තියෙනවා. මේක තමයි පළවෙනි මූලික අයිතිවාසිකම 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන. සෑම පුද්ගලයෙකුටම සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස තියෙනවා. ඒ ආගමික නිදහස සම්බන්ධයෙන් Tamanට වෙනස් කරන්න ඕන නම් Tamanගේ කැමැත්ත ඒකටත් අයිතියක් තියෙනවා. එතකොට ලංකාවේ මේ කියන ප්‍රවේශය ඊටාම මේ මම දකිනවා ඊටාම ලිබරල් විදිහට මෙතන සඳහන් වෙලා තියෙනවා. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි අපිට හිතන්න නිදහසක් අපිට හිතන්න පුළුවන් අපිට අපි හිතන එකට කාටවත් සීමාවන් දාන්න බැහැනේ කියලා. නමුත් මෙතන මේක මූලික අයිතිවාසිකමක් විදිහට අපි බලනකොට ඔබ හඳුනාගත යුතු කාරණාව තමයි සහ ඔබේ දෘෂ්ටිය සකස් කරගත යුතු ආකාරය තමයි. දැන් අපි නිකමට හිතන්න අපි එක්තරා channel එකක තමයි අපි හැමදාම ප්‍රවෘත්ති බලන්නේ. එතකොට ඒ හැමදාම බලන්නේ ඒ channel එකේ ප්‍රවෘත්ති විතරක් නම් ඒ channel එකට තියෙන ප්‍රොපගැන්ඩා එක ඒගොල්ලන්ගේ තියෙන මීඩියා එජෙන්ඩා එක ඒගොල්ලන්ගේ තියෙන පොලිටිකල් ප්‍රොපගැන්ඩා එක තුලින් රෝපණය කරන බීජය අපේ සිත පාලනය කරන්න අනිවාර්යෙන් බලපාන. එතකොට යම් අවස්ථාවකදී කෙනෙක්ට තර්කයක් ගේන්න පුළුවන් මේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ Tamanට සිතීමට තියෙන නිදහස මේ කාරණාව නිසා වෙනස්කමකට ලක් වෙනවා. බාධාවකට ලක් වෙනවා. සීමා කිරීමකට ලක් වෙනවා. කියන කාරණාව තර්කයේ ගේන්න පුළුවන්. මෙහෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේක ස්ථාපිත කරලා තියෙන නිසා. ඒ නිසා මේක ආගමික චින්තනයන් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, දේශපාලන වෙන්න පුළුවන්, සමාජීය සංස්කෘතික යනාදී සකලවිධ කාරණාවන් සම්බන්ධයෙන් කෙනෙකුගේ සිතීම කියන කාරණාව මෙහෙවන්න පුළුවන්. ඒක නිදහසේ අපිට හිතුණාට අපි හිතන්නේ මෙහෙමයි කියන එක පෙළගස්වන්නේ, හැඩගස්වන්නේ අධ්‍යාපනය, ආගම, සමාජය කියන මේ සියලුම දේශපාලනීය සියලුම කාරණාවන් විසින්. ඒ නිසා සෑම පුද්ගලයෙකුටම මේ සියල්ලම අතෑරලා Tamanට කැමති ආකාරයේ සිතීමේ නිදහසක් තිබිය යුතුයි. ඊළඟට එන්නේ අපි හෘද සාක්ෂිය සම්බන්ධයෙන් නිදහස. හෘද සාක්ෂිය සම්බන්ධයෙන් කෙනෙක්ගේ හෘද සාක්ෂිය සැකසෙන්නේ කොහොමද? තමන්ගේ සිතීමේ නිදහස සහ තමන්ගේ අධ්‍යාපනය, තමන්ගේ පෞල් පසුබිම, තමන්ගේ ආගමික සංස්ථාව, සංස්කෘතිය මේ කියන සියලුම දේවල් වලින් තමයි කෙනෙක්ගේ හෘද සාක්ෂිය සැකසෙන්නේ. ඒ නිසා තමයි ඇතැම් රටවල් වල ගල්ගසා මරා දැමීම අදටත් පිළිගනු ලබන පරිචයක් වන්නේත් ඇතැම් රටවල් වල එය ම්ලේච්ඡ uncivilized ක්‍රියාවක් විදියට හෙලා දකින්නේ එකම ක්‍රියාව. ඒ Tamanගේ හෘද සාක්ෂිය සැකසෙන ආකාරය අනුව. දැන් ඒ වගේම ආගමික නිදහස කියන එක සම්බන්ධයෙන් කෙනෙක්ට ආගමක් හදාරන්න, අදහන්න, ඒ පරිචයන් කරන්න, ඒ විශ්වාසය පිළිපදින්න අයිතියක් තියෙනවා. මා හින්දු ආගමේ නම් මට කියන්න බෑ මා විශේෂයෙන් පරිපාලන සහ විධායක නිලධාරියෙක් නම් මගේ ආයතනය තුල මට පවත්වාගෙන යන්න බෑ කිසිදු ආකාරයේ ආගමික පරිචයක්. ඒ මත තීරණ ගන්න බෑ. Tamanට අදහන්න පුළුවන්. Tamanට ආගමක් තියෙන්න පුළුවන්. නමුත් ඒ මත තීරණ ගන්න බෑ. ඒ මත ප්‍රොමෝෂන්ස් දෙන්න බෑ. ඒ මත Tamanට කැමති අයව රැකියාවට පඳව ගන්න බෑ. ඒ මත දඬුවම් දෙන්න බෑ. ඒ නිසා ආගමික නිදහස, සිතීමේ නිදහස සහ හෘද සාක්ෂියේ නිදහස 10 වන ව්‍යවස්ථාව මගින් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඔබට සහ මට හිමි. දෙවන මූලික අයිතිවාසිකම freedom from torture. මේක කිසිම අවස්ථාවක සීමා කළ නොහැකි අයිතිවාසිකම. 10 සහ
11 කියන අයිතිවාසිකම් 15 වන ව්‍යවස්ථාව තුළ ලංකා නීතිය තුළ කිසිම ආකාරයේ නිදහස් මේ සීමා කිරීමකට ලක් කරන්න බෑ. ඒ කියන්නේ නිකමට හිතන්න යුද්ධයකදී අතිශය අවශ්‍ය අවස්ථාවකදී කෙනෙක්ව ඒ අවස්ථාවකදීවත් කෙනෙක්ව දඬුවමකට කෙනෙක්ව මේ වද හිංසාවකට ක්‍රූර අමානුෂික අවමංසාවක ලෙස සැලකීමකට ලක් කරන්න බැහැ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව. එහෙම වෙනවද නැද්ද කියන එක ප්‍රායෝගික තලයේ ඒක මගේ සාකච්ඡාවෙන් එහා තියෙන කාරණාවක්. නමුත් මේ සාකච්ඡාව තුළ එහෙම වෙන්න බැහැ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව. එතකොට මේකේ සඳහන් වෙන්නේ කිසිම පුද්ගලයෙකුට වද හිංසාව හෝ ක්‍රූර අමානුෂික අවමන් සහගත ලෙස සැලකීමක් හෝ දඩුවමකට ලක් නොකළ යුතුය. එමනම් 11 ව්‍යවස්ථාව සුලභ ලෙස ඔය 88 89 භීෂණ කාලය තුල සුලභ ලෙස පාවිච්චි වෙච්ච මේ ව්‍යවස්ථාවක්. විශේෂයෙන්ම ඔය දැන් මේ බටලන්ද හරි නැත්නම් වෙනත් වදකාගාරයන් සම්බන්ධයෙන් සාකච්ඡා වෙමින් පවතින කාලවකවානුවක් තුළ මම හිතන්නේ මේ 11 වෙනි ව්‍යවස්ථාවේ තියෙන්නේ මොනවාද කියන කාරණාව පිළිබඳව ඔබ දැනුවත් වීම ඉතාම වැදගත්. කිසිම පුද්ගලයෙක් කිසිම හේතුවකට වද හිංසාවකට ලක් කරන්න බැහැ. ඊට පස්සේ මා යනවා 12 වෙනි ව්‍යවස්ථාවට. 12 වෙනි ව්‍යවස්ථාවේ තියෙන්නේ උපවිවස්ථාවන් දෙකක් තියෙනවා. right to equality සමානාත්මතාවයේ අයිතිවාසිකම. පළවෙනි එකෙන් කියනවා කිසිම 12 ව්‍යවස්ථාව තුළ සඳහන් වෙනවා සියලුම පුද්ගලයන් නීතිය ඉදිරියේ සමානයි. සහ නීතියේ සම ආරක්ෂාව ලැබීමට අයිතිවාසිකමක් ඇත්තේය. ඒක තමයි අර මේ නීතියේ ප්‍රතිමූර්තිමත් කරන කන්‍යාව විසින් දැස් මැදගෙන එක අතකින් තරාදියකුයි අනිත් අතින් කඩුවකුයි අරගෙන ඉන්නේ. දැස් බැඳලා තියෙන්නේ නීතිය කිසිම ආකාරයකින් කිසිම දෙකෙනෙක් විදියට අපි අසමානතාවයකට නැත්නම් ෆේවරේෂන් එකකට දක් කරන්න බෑ. නීතිය ඉදිරියට පැමිණෙන සියල්ලම නීතියට සමානයි. ඔයා මොන පක්ෂෙද, ඔයා ගැහැණුද පිරිමිද, නැත්නම් ඔයා මොන ජාතියද, ආගමද, ඔයාගේ භාෂාව මොකද්ද, මේ කිසිම දෙයක් නීතියට අදාළ වන්නේ නැහැ. ඔබ බැද්දේගම නවකතාව කියවලා තියෙනවා නම් සිලිඳුගේ ඒ නඩු තීන්දුව ගෙනියන අවස්ථාවේදී එතන ඊටාම ලස්සන්ට මේ ස්පිටල් මහත්මයා ඒක සඳහන් කරලා තියෙනවා. අර භාෂා පරිවර්තකයා විසින් භාෂා පරිවර්තනය කරලා තමයි ඉංග්‍රීසි විනිශ්චයකාරතුමාට සින්දු කියන ප්‍රකාශය සඳහන් වෙන්නේ. එතකොට එතන කොයි ආකාරයකින්ද මේ මිස්ඉන්ටර්ප්‍රිටේෂන් එකක් වෙන්න පුළුවන්. එතකොට යුක්තිය අවාසනාවන්ත ලෙස අසාධාරණ ලෙස අර අසාධාරණ කොනේ ඉන්න පුද්ගලයාට බලපාන්නේ කොහොමද කියන කාරණාවේ බැද්දිගම නවකතාවේ සඳහන් වෙලා තියෙනවා. දැන් ඕකම මේ මෑතකදී 2000 මට මතක නැහැ හරියටම වර්ෂය යුද්ධය පවතින කාල සීමාව තුළ 2008 දී වගේ මට මතක හැටියට මේ සිංහරාසා කියලා නඩුකරයක් එනවා ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තුළ. ඒවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චකාරවරයා විදිහට හිටියේ සරත් එන්ද සිල්වා කියන අග්‍රවිනිශ්චකාරතුමා. සිංහරාසා කියන නඩු තීන්දුවත් අර සිලිඳුගේ ඒ අවස්ථාව ප්‍රතිනිර්මාණය කරනවා වර්තමාන කාලය තුල. සිංහරාසා කියලා කියන්නේ ද්‍රවිඩ ජාතික පුද්ගලයෙක්. ඔහු සිංහල කතා කරන්න බෑ. ඔහුව එක්තරා අවස්ථාවකදී ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධයි කියන චෝදනාව මත ඒක සාක්ෂාත් වුණේ නැහැ. නමුත් ඒක චෝදනාව මත අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට අරන් පොලිසිය රඳවා තබා ගන්නවා. ඒ අතර කට උත්තරයක් ලබා ගන්නවා. ඒ කට උත්තරය දෙන්න සිංහරාසා සිංහල දන්නේ නැහැ. කට උත්තරය සඳහන් කරපු පොලිස් නිලධාරියා ද්‍රවිඩ භාෂාව දන්නේත් නැහැ. එතකොට දෙමළ නොදන්නා නිලධාරියේ සිංහල නොදන්නා සිංහරාසා විසින් දෙමළෙන් කියන ප්‍රකාශය සටහන් කරගන්නවා. දැන් මේ තුල අතිශය ලෙස මානව හිමිකම් උල්ලංඝනයක් සිදු වෙනවා, අසමානතාවයකට ලක් වෙනවා. දැන් බලන්න දෙවෙනි උපවිවස්ථාව මේ සමානාත්මතාවයේ සම්බන්ධයෙන්ම තියෙන දෙවන උපවිවස්ථාව කිසිම පුරවැසියෙකු
දැන් එතරම් පොඩි වෙනසක් තියෙනවා බලන්න මේක පළවෙනි එකේ කියන්නේ all persons සියලුම පුද්ගලයන්. එතකොට රටේ ජීවත් වෙන අපි හිතමු කවුරු හරි සංචාරයක් කරන්න ඇවිල්ලා ඉන්නවයි කියලා ඒ පුද්ගලයාටත් සමානාත්මතාවය කියන නීතිය රාමුව යටතට ඌටත් ඒ අයිතිවාසිකම සාක්ෂාත් කරන්න රජේ බැඳලා ඉන්නවා. හැබැයි දෙවෙනි කාරණාවේ බලන්න no citizen. එතකොට එතන යම්කිසි සීමා කිරීමක් කරනවා පුරවැසියන්ට පමණයි. දැන් මම එකයි මුලින්ම කිව්වේ මේ අයිතිවාසිකම් කියන්නේ කිසිම සීමාවක් නැතුව ඔහේ හැම කෙනාටම දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. රජයක් විසින් සාක්ෂාත් කළ යුතු දෙයක්. ඒ නිසා මේ කියන දෙවන අයිතිවාසිකම දෙවන උපව්‍යවස්ථාව තුළ තිබෙන 12.2 අයිතිවාසිකම සඳහන් වෙන්නේ කිසිම පුරවැසියෙකු ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය, දේශපාලන මතය, උපන් ස්ථානය යන කිසිම දෙයකින් අසමානතාවයකට විභේදනයකට ලක් නොකළ යුතුයි. විභේදනයකට ඩිස්ක්‍රිමිනේෂන් විභේදනයකට ලක් නොකළ යුතුයි කියන කාරණාව. එතකොට ඒක අයිතිවාසිකම පවතින්නේ පුරවැසියන්ට පමණයි. මොකද නිකන් උදාහරණයක් විදිහට හිතන්න වෙන භාෂාවක් කතා කරන කෙනෙක් ඇවිල්ලා ලංකාවේ ඉන්න කාලෙක යාගේ භාෂාවෙන් ගනුදෙනු කරන්න බැරි වුණා කියලා නඩුකරයක් දැම්මොත් ඒක රාජ්‍යයකට දරන්න බැරි දෙයක්නේ. ඒ නිසා මේක පුරවැසියන්ට පමණයි. එතකොට ලංකාවේ ජීවත් වෙන පුරවැසියන්ට Tamanගේ ජාතිය ආගම භාෂාව කතා කරන භාෂාව කුලය ස්ත්‍රී පුරුෂ භාවය එමත් නැත්නම් දේශපාලන මතවාදය සහ උපන් ස්ථානය අනුව කිසිදු විභේදනයකට ලක් නොකළ යුතුයි. අපි යන් ඊළඟට 12.3 කියන ව්‍යවස්ථාව තුලත් සඳහන් වෙනවා මේ non discrimination එහෙමත් නැත්නම් විභේදනය කියන අවස්ථාවේම කිසිම අවස්ථාවක එකී කාරණාවල් මත මේ යම්කිසි පොදු ස්ථානයකට පිවිසීම වැනි කාරණාවල් අවහිර කරන්න බැහැයි කියන කාරණාව. එහෙම නැත්නම් අපි මේ නමස්කාර කර තමන්ගේ ආගමික ස්ථානයන්ට ඇතුළත් වීමට කිසිම රිස්ට්‍රික්ෂන් එකක් සීමාවක් දාන්න බෑ අර කියන කාරණාවල් පදනම් මත. එතකොට ඒකත් සඳහන්ලා තියෙනවා 12.3 ව්‍යවස්ථාවේ. 12.4 ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා ඉතාම වැදගත් කාරණාවක් මේකටත් අවධානය යොමු කරන්න. මෙතන කියනවා විශේෂ කණ්ඩායම් කීපයක් හඳුනා ගන්නු ලබනවා. ඒ කවුද? කාන්තාවන්, දරුවන් සහ ආබාධිත තැනැත්තා. කාන්තාවන්, දරුවන්, ආබාධිත තැනැත්තන්ට යම්කිසි ව්‍යවස්ථාවක් සහ නැත්නම් විධායක ක්‍රියාවක් පරිපාලන තීරණයක් මගින් විශේෂ අයිතිවාසිකමක් ලබා දෙනවා නම් උදාහරණයක් මම කියන්නම් කාන්තාවන්ට විතරක් යන්න පුළුවන් සේවා බස් රථ කාර්යාලීය බස් රථ යම් අවස්ථාවකදී ලංකාවේ පැවතුණා. ඒ වගේ අවස්ථාවක් කාන්තාවන්ට විතරයි ඒකට යන්න පුළුවන්. එතකොට පුරුෂ පාර්ශවයට කියන්න බෑ ඒ තීරණය මගින් Tamanගේ අයිතිවාසිකම් තමන් විභේදනයකට ලක් වෙනවා කියලා. මොකද 12.4 යටතේ කාන්තාවන් කියන්නේ විශේෂ කණ්ඩායමක් ලෙස හඳුනාගෙන තියෙනවා. නීතියේ විශේෂ රැකවරණයේ හිමි විය යුතු කණ්ඩායමක් විදිහට. මේ තත්වයම දරුවන්ට සහ ආබාධිත පුද්ගලයන්ටත් අදාළයි. ඔවුන්ට විශේෂ නීතියේ රැකවරණ ලබා දුන්නාට අනිකුත් කණ්ඩායමට කියන්න බෑ අපිව විභේදනයකට ලක් වුණා කියලා 12.4 ව්‍යවස්ථාව අනුව. මම දැන් යනවා 13 වන ව්‍යවස්ථාවට. එතන තියෙන්නේ අත්නෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම, දඩුවම් කිරීම වැනි කාරණාවල් සිදු කළ නොහැකි කියන කාරණාව. කිසිම පුද්ගලයෙක් නියමාකාරයේ කාර්යපටිපාටියෙන් තොරව අත්අඩංගුවට ගන්න බෑ. ඒ ලයිසන්ස් එකක් නැතුව අත්අඩංගුවට ගන්න බෑ. ඒ ගන්න අවස්ථාවේදී අදාළ පුද්ගලයාට අත්අඩංගුවට ගන්නා කාරණාව ප්‍රකාශ කරන්න අවශ්‍යයි. ඒ වගේම ඔහුට සෑම අවස්ථාවකම Taman වෙනුවෙන් නීතිඥවරයෙක්ව පවත්වාගෙන මේ ගන්න පුළුවන්. නීතිඥවරයෙක්ව ලබා ගන්න පුළුවන්.
ඒ වගේ විශාල අවස්ථාවන් කිහිපයක් තියෙනවා මේ 13 යටතේ කිසිම අවස්ථාවක මේ බලපත්‍රයක් නැතුව කෙනෙක්ව රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න බෑ. ඒ නීතිමය ප්‍රතිපාදන වලට යටත්ව තමයි ඒ ක්‍රියාව කරන්න අවශ්‍ය වෙන්නේ. මම මෙතන ඕගලන්ගේ අවධානය හතරවන උපවිවස්ථාවට 13 විවස්ථාවේ හතරවන උපවිවස්ථාව වෙත යොමු කරනවා. මෙතන කියනවා කිසිම පුද්ගලයෙක් අදාළ මේ ඒ බලධාරී අධිකරණයකින් දීපු තීන්දුවකින් හැරෙන්නට මරණීය දඬුවම හෝ මරණීය දඬුවම කරන්න බෑ. ඒ කියන්නේ ජීවිතය නැති කරන්න බෑ. අප පැහැදිලිව වටහා ගන්න මේක 13 ව්‍යවස්ථාව තුළ කියනවා බලධාරී අධිකරණ තීන්දුවකින් ප්‍රකාශ කරන ලද අවස්ථාවකදී හැරෙන්නට කිසිවෙකුගේ ජීවිතය අහිමි කළ නොහැක කියලා. දැන් මේ වගන්තිය අපි කියනවා ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ප්‍රකාශිතව ජීවත් වීමේ අයිතිය නැහැයි කියලා. හැබැයි මේ වගන්තිය 13 යටතේ අප්‍රකාශිතව එහෙමත් නැත්නම් ව්‍යංගාර්ථයෙන් ජීවත් වීමේ අයිතිය ශ්‍රී ලංකාවේ ජීවත් වෙන අයට සාක්ෂාත් කරලා තියෙනවා. මොකද ඕනම පුද්ගලයෙක්ට කිසිම වෙලාවක නියමිත අධිකරණයකින් ප්‍රකාශ කරපු අවස්ථාවකදී හැරෙන්නට ජීවිතය අහිමි කළ නොහැක. ඒ කියන්නේ අධිකරණයෙන් මරණ දඬුවම දීපු අවස්ථාවකදී හැරෙන්නට කිසිම අවස්ථාවක කිසිම කෙනෙක්ට අනිත් කෙනාගේ ජීවිතය අහිමි කරන්න බෑ. හරි? ඒක ඊටාම වැදගත් කාරණාවක්. ඒ වගේම 13 ඊටාම වැදගත්. එතන කියන්නේ fair trial. සෑම කෙනෙක්ටම ස්ත්‍රී දූෂකයෙක් වේවා. එහෙමත් නැත්නම් ඊටාම බරපතල පංචානන්තරීය පාප කර්මයක් කරපු කෙනෙක් පවා නීතිඥ සහාය රිප්‍රසන්ටේෂන් එක ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම ඒක ස්වාධීන අධිකරණයක ඒ නඩුකරය විමසන්න ඕනි ඔහුට හෝ ඇයට ඇහුම්කන් දෙන්නත් ඕනි. අංගුලිමාලට පවා අච්චර එවිඩන්ස් තියාගෙන බෙල්ල වටේ ඇඟිලි 999ක් එක පුද්ගලයාගේ එක ඇඟිල්ලයි ගන්න. එතකොට ඉතින් ඔබ්වියස් එවිඩන්ස් නේ. එක පුද්ගලයාගේ එක ඇඟිල්ලක් අරගෙන ඇඟිලි 999ක් දාගත්ත කියන්නේ 999ක් මිනිස්සු මරලා තියෙනවා. ඒ එවිඩන්ස් ඔක්කොම එක හම්බ වෙලා ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කරේ රිහැබිලිටේෂන් එකක්. එතකොට බැරි වෙලාවකවත් කොසල් රජතුමා බුදුහාමුදුරන් ඉස්සෙල්ලා උත්තර වුණා නම් කොසල් රජතුමාගේ හමුදාව ඌට පනිෂ්මන්ට් එකකට යන්න වෙනවා. නමුත් ඒ අවස්ථාවේ අඟුලිමාලට පවා Tamanගේ නිදහසට කරුණු කියාපෑමේ අයිතිය 13 යටතේ සඳහන් වෙනවා. fair trial. මේක ඉතාම වැදගත් දෙයක්. ඉතාම වැදගත් දෙයක්. දැන් අපි දැකලා තියෙනවා ඇතැම් නඩු තීන්දුව ඇතැම් මේ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් හිම දැරියන් දූෂණීය වීම වෙච්ච අවස්ථාවන් වලදී ඔහේ කවුරු හරි ඒ ගෙනල්ලා මෙයා තමයි ස්ත්‍රී දූෂකයා කියලා ඔහු අධිකරණ ඉදිරියේ හංවඩු ගහනවා සමස්ත සමාජයත් හංවඩු ගහනවා මාධ්‍යත් හංවඩු ගහනවා සියලු දෙනාම සුචරිතවාදීන් වෙලා ඒ පුද්ගලයාව හංවඩු ගහලා අපරාධකාරයා කරලා ඉවර කරනවා. හැබැයි පස්සේ හොයා ගන්නවා ඔහු නෙවෙයි ඒක කරලා තියෙන්නේ කියලා. ඒ නිසා පුද්ගලයෙක්ට නිදහසට කරුණු කියාපෑම සහ ස්වාධීන අධිකරණයකදී යුක්තිසහගත අධිකරණ කාර්යපටිපාටියකට තියෙන අයිතිය 13 විවස්ථාව යටතේ සාක්ෂාත් කරලා තියෙනවා මූලික අයිතිවාසිකමක් ලෙස ලංකාව තුළ. ඒ වගේම කෙනෙක් අපරාධකරුවා වන තෙක් අපරාධකරුවා කියන එක වැරදිකරුවා කියන එක සාක්ෂාත් වන තෙක් හැම කෙනාටම නිදහස් හැම කෙනාම නිවැරදිකරුවා කියන පූර්ව නිගමනයේ ඉන්න අවශ්‍යයි. ඒක මූලික අයිතිවාසිකමක් සෑම පුද්ගලයෙක්. Every person shall be presumed innocent until he is proved guilty. කෙනෙක්ව වැරදිකරුවා ලෙස තහවුරු කරන තෙක් අධිකරණයකදී ඔහු නිවැරදි කරුවාය. මේකට අපි කියනවා නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය කියලා. මේක තමයි මම ලංකාවේ දකින්නෙම නැති එක. සැකකරුවා වෙච්ච ගමන් ඔහු අපරාධකරුවා බවට පත් කරනවා මාධ්‍ය මගින්.
අනිත් ඉන්න ලංකාවේ ඉන්න සකල විද පුද්ගලයන් සියලු දෙනාම සුචරිතවාදීන් වෙනවා. අර පුද්ගලයා වැරදිකරුවා වෙනවා. නමුත් අපි නීතිඥවරුන් සහ නීති ශිෂ්‍යයන් විදියට දැනගත යුතු කාරණාවක් තමයි ඒ අවස්ථාවේදී ඔහුව වැරදිකරු කරන තෙක් ඔහු නිවැරදිකරු. මේ කියන පූර්ව නිගමනය නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය විශේෂයෙන්ම විනිශ්චයකාරවරුන් සහ අධිකරණය විසින් දැඩි ලෙස අදහන්න ඕනි කාරණාවක්. අවසාන මූලික අයිතිවාසිකමට මම යනවා freedom of speech, assembly, association, movement. එතකොට මෙතනත් බලන්න every citizen සෑම පුරවැසියෙක්ම මේ අයිතිවාසිකම් සමස්තයක් විදිහටම දීලා තියෙන්නේ පුරවැසියන්ට පමණයි. එතකොට සෑම පුරවැසියෙකුටම පුළුවන් ප්‍රකාශ කිරීමේ නිදහස, කතා කිරීමේ සහ ප්‍රකාශ කිරීමේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස, සාමකාමීව සමාගමකට සමාගමේ නිදහස, ඒ කියන්නේ කට්ටියව ආශ්‍රය කරන්න ඒ මොකක් හරි ඒ වගේ විනෝද ආස්වාදය හෝ සාකච්ඡාවක් හෝ දේශපාලන කතිකාවකට හෝ ඒ සමාගමේ නිදහස තියෙනවා. ඒ වගේම වෙනවාද මේ වෘත්තීය සංගම් වලට බැඳීමේ නිදහස තියෙනවා. ට්‍රේඩ් යූනියන්ස් වලට බැඳෙන්න පුළුවන් නිදහසත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සාක්ෂාත් කරලා තියෙනවා. ඒ වගේම තමන්ට ආගමක් වශයෙන් තමන්ට worship, observance, practice or teaching කියන එකටත් අයිතියක් ලබා දීලා තියෙනවා. ඒක පෞද්ගලිකව හෝ නැත්නම් අනිකුත් අයත් එක්කලා publicly තමන්ට තමන්ගේ ආගම හදහන්න, ඒ වගේම ප්‍රචාරය කරන්න, තමන්ගේ ආගම ගැන කතා කරන්න ඒකේ පරිචයන් වල නියැලෙන්න අයිතිවාසිකමක් තියෙනවා සෑම පුද්ගලයෙකුටම, සෑම පුරවැසියෙකුටම. දැන් මේ වගේ 14 වන ව්‍යවස්ථාව තුල තවත් දේවල් තියෙනවා. ඒ කියන්නේ රටේ ඕන තැනක යන්න පුළුවන්, රටේ ඕන තැනක Tamanගේ නිවාසය හදන්න පුළුවන්. කාටවත් ඒවට සීමාවන් දාන්න බෑ. ඒ වගේම කොහේ හරි ගිහිල්ලා නැවත පෙරලා Tamanගේ රටට ශ්‍රී ලංකාවට පැමිණෙන්න පුළුවන්. මේ වගේ තියෙනවා ගොඩාක් තව අයිතිවාසිකම් කීපයක් තියෙනවා. තමට නීත්‍යානුකූල රස්සාවක් කරන්න පුළුවන්, වෘත්තියක නියැලෙන්න පුළුවන්. එතකොට තමන්ගේ සංස්කෘතිය, තමන්ගේ භාෂාව ඒක ප්‍රවර්ධනය කරන්න කටයුතු කරන්න පුළුවන්, විවිධ කලා කටයුතු වෙන්න පුළුවන්, නැත්නම් රචනාවල් මගින් වෙන්න පුළුවන්, ලිඛිතව වෙන්න පුළුවන්, වාචිකව වෙන්න පුළුවන්. මේ කිසි ඕනම ආකාරයකින් තමන්ගේ සංස්කෘතිය, තමන්ගේ භාෂාව ප්‍රවර්ධනය කරන්න තමන්ට අයිතිවාසිකමක් තියෙනවා. දැන් ওই ටික තමයි අපිට තියෙන මූලික අයිතිවාසිකම්. මම ඊටාම කෙටියෙන් කියන්නම් අපිට තියෙන මේ සීමාවන් මේවට තියෙන මොනවාද කියලා. දැන් මේ සීමාවන් තමයි ඒ කියන්නේ යම් අවස්ථාවකදී මූලික අයිතිවාසිකම් කියන එක අත්නෝමතික ලෙස කෙනෙක්ට මේ අර්ථ නිරූපණය කරන්න බෑ. අයිතිවාසිකම් ඉල්ලන්න බෑ. මොකද මේ දැන් මෙතන පුද්ගලයෙකුගේ අයිතිවාසිකම සමස්ත සමාජයේ අයිතිවාසිකමත් එක්කලා බැලන්ස් කරන්න ඕනේ. රජය මැද්දේ ඉඳගෙන මේක බැලන්ස් කරන්න. ඒ නිසා සීමාවන්ට යටත් විශේෂයෙන්ම සීමාවන් ලෙස අපි දකිනවා රාජ්‍ය ආරක්ෂාව, ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය, ආගමික සංහිඳියාව, ජාතික සංහිඳියාව, වාර්ගික සංහිඳියාව වගේ දේවල් අපි දකිනවා සුවිශේෂී ලෙස මේ සීමාවල් තුල හඳුනාගෙන තියෙනවා. ඒ නිසා කිසිම කෙනෙක්ට බෑ තවත් කෙනෙකුට අපහාස වෙන විදියට, තවත් ආගමක් හිලා දකිමින්, තවත් ජාතියකට අගෞරවයක් වෙන විදියට කතා කරන්න, හැසිරෙන්න බෑ. එහෙම හැසිරීලා කියන්න බෑ මේක මගේ මූලික අයිතිවාසිකම අදහස් ප්‍රකාශ කිරීමේ කියලා. ඒ වගේම අධිකරණයේ ස්වාධීනත්වය, පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වගේ දේවලුත් මූලික අයිතිවාසිකම් සීමාවකට ලක් කරනවා. මොකද පාර්ලිමේන්තු වරප්‍රසාද තුල කෙනෙක්ට පුළුවන් බොහෝම නිදහසේ Tamanගේ අදහස් ප්‍රකාශ කරන්න. ඒක ඒ අයිතිවාසිකම දීලා තියෙන්නේ වෙන මොකකටවත් නෙමෙයි, මිනිස්සුන්ට අපහාස කරන්නවත් නැත්නම් පක්ෂ විපක්ෂ පුද්ගලයන්ව හෙලා දකින්නවත් නෙවෙයි.
එතන ඉන්න සෑම පුද්ගලයෙක්ම මොකද්ද කරන්නේ? සමස්ත රටේ ඉන්න සමස්ත ජනගහණයම නියෝජනය කරනවා එතන වාඩි වෙලා ඉඳගෙන. පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්න හැම සමාජිකයෙක්ම රටේ ඉන්න සමස්ත මිලියන 21යි ගානක ජනගහණය නියෝජනය කරනවා. එතකොට ඒ නියෝජනය කිරීම තුළ ස්වාධීනව ගැති නොවි අවංක අදහස් ප්‍රකාශ කිරීම කියන එකට ඒ සමාජිකයට අයිතියක් තියෙනවා. නමුත් මේක ප්‍රායෝගිකව එහෙම වෙනවාද කියන කාරණාව වෙන දෙයක්. ඒ තනි පුද්ගලයාගේ දේවල් බලපානවා ඇතේට. නමුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ එකී නිදහස දීලා තියෙනවා. ඒ වගේම පොදුවේ මහජන සෞඛ්‍ය සදාචාරය කියන එක තුලත් ඒ කාරණාවිනුත් මූලික අයිතිවාසිකම් සීමා වෙනවා. එතකොට කෙනෙක්ට කියන්න බෑ public health and morality ඒ වගේ ඒවා උල්ලංඝනය වෙන විදිහේ දෙයක් කරලා කියන්න බෑ මේක මගේ freedom of expression කියලා. එහෙම වෙන්න බෑ. මොකද ඒක 15 වෙනි ව්‍යවස්ථාව යටතේ සීමාවකට ලක් වෙනවා. ඒ නිසා මේ රාජ්‍ය ආරක්ෂාව, මහජන සෞඛ්‍ය, මහජන සදාචාරය, රාජ්‍ය ස්වාධීනත්වය, ස්වෛරීභාවය, ආරක්ෂාව, ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය, පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයේ ස්වාධීනත්වය මේ වගේ ලිස්ට් එකක් තියෙනවා. මේවට යටත්ව තමයි අර මුලින් කියපු 10 සිට 14 දක්වා අයිතිවාසිකම් ඔබට භුක්ති විඳිය හැක්කේ. අවසාන කාරණාව කොහොමද අපි මූලික අයිතිවාසිකමක් ගොනු කරන්නේ? ෆයිල් එකක් දාන්නේ. FR ඇක්ෂන් එකක්, FR කේස් එකක් කොහොමද ෆයිල් කරන්නේ? මේකට වැදගත් වෙන වගන්ති ව්‍යවස්ථාවන් දෙක තමයි 17යි 126යි. 17 වෙනි ව්‍යවස්ථාව කියනවා සෑම පුද්ගලයෙකුටම මේ මූලික අයිතිවාසිකම් නඩුකරයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණය තමයි උපරිම අධිකරණය. දැන් වෙන නඩුකරවලට මේ සුවිශේෂී අවස්ථාව හම්බ වෙන්නේ නැහැ. මේකෙන්ම පේනවා මේ මූලික අයිතිවාසිකම් කියන්නේ අතිශය සුවිශේෂී නඩුකර කොට්ටාශය. තාම උඩින් තියලා තියෙන අවස්ථාවක් මේ නීතිමය තත්වයක්. එතකොට දැන් අපි බැලුවොත් කොහොමද මේ නඩුකරයක් ගොනු කරන්නේ කියලා මෙතෙන්දී මේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් කෙලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයට තමයි මේ නඩුකර විශේෂය ගෙනියන්න පුළුවන්. දැන් අපි හිතුවොත් අපරාධ නඩුවක් කියලා ඒක මහේස්ත්‍රාත් අධිකරණයෙන් පටන් ගන්න. මහේස්ත්‍රාත් අධිකරණයෙන් පටන් අරගෙන ඒකෙන් අපීල් කරලා හයි කෝට් එකට යනවා, මහාධිකරණයට යනවා, මහාධිකරණයෙන් අපීල් කරලා අභියාචනාධිකරණයට යනවා, අභියාචනාධිකරණයෙන් අපීල් කරලා තමයි යන්න පුළුවන් සුප්‍රීම කෝට් එකට. ඒ නිසා ඒක වෙනස් එකක්. එහෙම නැත්නම් සිවිල් මැටර් එකක් නම් අපි හිතමු ඩිවෝර්ස් එකක් වගේ කියලා. එතකොට ඒක මුලින්ම යනවා දිසාධිකරණයට, දිසාධිකරණයෙන් සෑහීමකටපත් නොවුනොත් මහාධිකරණයට, මහාධිකරණයෙන් සෑහීමකටපත් නොවුනොත් අභියාචනාධිකරණයට, අභියාචනාධිකරණයෙන් සෑහීමකටපත් නොවුනොත් තමයි යන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට. මූලික අයිතිවාසිකම් පෙත්සමකට කෙලින්ම පෙත්සම යන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒක පළවෙනි කාරණා. දෙවෙනි කාරණාව තමයි මේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වෙනවා කියන එක හැම කෙනාගේ මතින් වෙන්නේ නැහැ. එහෙම වුණොත් ඒක පිළිගන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි හිතමු පෙරේරායි ප්‍රනාන්දුයි පාරේදී හම්බ වෙලා ගහ ගන්නවා. ගහගෙන ප්‍රනාන්දුට තුවාල වෙලා ප්‍රනාන්දුව ස්පිරිතාලෙට ඇතුල් කරනවා. ප්‍රනාන්දුට බෑ පෙරේරාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් යටතේ ක්‍රූර අමානුෂික වද හිංසාව ඒ කාරණාව යටතේ 11 වෙනි ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකමක් පෙත්සමක් ගේන්න බෑ. වද හිංසාව ක්‍රූර අමානුෂික අවමානසහගත ලෙස සැලකීම හෝ දඬුවම් කියන එක යටතේ ගේන්න බෑ. ඇයි? මේ දෙන්නම සිවිල් පුරවැසියෝ. එතකොට මේක පහර දීම කියන එක යටතේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයට පොලිස් පැමිණිල්ලක් කරහා අපරාධ නීතියේ කරුණක් විදිහට තමයි යන්න පුළුවන්. අපි මේක හිතමු මේ විදිහට ප්‍රනාන්දු කියන සිවිල් ක්‍රියාකාරී පුද්ගලයා උද්ඝෝෂණයක් කරනවා. එතන ඉන්නවා පෙරේරා කියන පොලිස් රාළහාමි. පෙරේරා කියන පොලිස් රාළහාමි ප්‍රනාන්දු කියන සිවිල් ක්‍රියාකාරිකයාව අත්අඩංගුවට අරගෙන
පොලිසියට ගෙනල්ලා ප්‍රශ්න කිරීමේදී පහර දෙනවා. මේකෙන් දැඩි ලෙස ප්‍රනාන්දු කියන සිවිල් ක්‍රියාකාරිකයාගේ අපි හිතමු කන් බෙරේ පුපුරනවා. එහෙනම් කන් දෙක ඇහෙන්නේ නැතුව යනවා. නැත්තම් වෙන මොන හරි ශාරීරික පීඩාවක් සිදු වෙනවා. මේ අවස්ථාවේදී වෛද්‍යවරයෙක් කිව්වොත් මෙතන මෙහෙම ඩැමේජ් එකක් වෙලා තියෙනවයි කියලා. එහෙමනම් ඒකට අර පෙරේරා කියන පොලිස් රාළහාමීට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුකරයක් 11 වෙනි ව්‍යවස්ථාවේ යටතේ යන්න පුළුවන්. ඇයි පෙරේරා කියලා කියන්නේ සිවිල් පුද්ගලයෙක් විදිහට නෙමෙයි එතන ගණන් ගන්නේ විධායක සහ පරිපාලන නිලධාරියෙක්. ඒ නිසා මතක තියාගන්න මූලික අයිතිවාසිකමක් කඩ කිරීම සම්බන්ධයෙන් නඩුකරයක් ගේනවා නම් පළවෙනි කාරණාව ඔප්පු කරන්න ඕනේ මේ කඩ කිරීම සිදු කළේ විධායක හෝ පරිපාලන නිලධාරි. කවුද විධායකයෝ හෝ පරිපාලනයට අදාළ වෙන්නේ? ග්‍රාම සේවා නිලධාරියාගේ සිට සියලුම විධායක පරිපාලන රජයේ නිලධාරීන් සියල්ලම විධායක ජනාධිපතිවරයා දක්වා මේ තියෙන සියලුම ලේයර් එකම මේ සම්පූර්ණ සමස්තයම මේ රේන්ජ් එකම අයිති වෙනවා විධායක සහ පරිපාලන නිලධාරීන්. ගුරුවරු, විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු, පරිපාලනය, එම්මත් නැත්නම් මේ හමුදා නිලධාරීන්, වෛද්‍යවරු රජයේ මේ රෝහලක වෛද්‍යවරු සියලුම දෙනා ග්‍රාම සේවා නිලධාරියාගේ ඉඳලා අර උඩම පරිපාලන නිලධාරියා දක්වා ඉන්න සියලුම දෙනා අතින් මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වෙන්න පුළුවන්. හරි. එතකොට දැන් ඇත්තටම අපි ওই කාරණා ටික තමයි තියෙන්නේ. එතකොට තව එක කාරණාවක් තියෙනවා. ඒක තමයි දැන් මෙහෙම පෙත්සමක් ගේන්න පුළුවන් අදාළ පුද්ගලයාට හෝ ඔහුව නියෝජනය කරන නීතිඥවරයාට තමයි පෙත්සම බාර දෙන්න අවශ්‍ය. 126 ව්‍යවස්ථාව අනුව තියෙන කාරණා ටික තමයි ඒ. එතකොට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගෙනා යුත්තේ උල්ලංඝනයට ලක් වූ පුද්ගලයා හෝ ඔහු නියෝජනය කරන නීතිඥවරයා. නමුත් මතක තියාගන්න පසු කාලීනව ශිරානි සිල්වා එරෙහිව ඉද්දමල්ගොඩ කියන නඩු තීන්දුවකදී මේ කාරණාව වෙනස් වෙනවා. මොකද ඇතැම් අවස්ථාවන් තියෙනවා අපි හිතමු වද හිංසාවකට ලක් වෙනවයි කියලා. ඒ වද හිංසාවකට ලක් වෙලා සමහරක් වෙලාවට ඒ ලක් වෙච්ච පුද්ගලයා කෝමා එකක ඉන්න පුළුවන් හොස්පිටල් එකේ. එහෙමත් නැත්නම් ඒ පුද්ගලයා මිය ගිහිල්ලා තියෙන්න පුළුවන්. දැන් මේ වගේ අවස්ථාවක කොහොමද නැත්නම් අතුරුදහන් වෙලා ඉන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක ඒ වද හිංසාවට ලකුණයි කියලා මෙඩිකල් රිපෝට්ස් තියෙද්දී නඩුකරයක් ගේන්න බෑ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදනයන්ට අනුව. මොකද එක්කෝ ඒ පුද්ගලයා නැත්නම් ඔහුගේ නීතිඥයා තමයි මූලික අයිතිවාසිකම් පෙත්සම ගේන්න පුළුවන්. නමුත් මේ ශ්‍රියානි සිල්වා කියන නඩු තීන්දුවේදී මේක වෙනස් වෙනවා. ඉතින්දි කියනවා ශ්‍රේෂ්ඨාධිකරණය උල්ලංඝනයට ලක් වූ පුද්ගලයාගේ සමීපතම ඥාතියෙකුට, ඒ කියන්නේ නීත්‍යානුකූල වෛවාහක පාර්ශවයට පුළුවන් නඩුකරේ ගෙනෙන්න. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන මෙකී දැඩි නීතිමය තත්ත්වය යම්කිසි මේ ලිහිල් කිරීමකට නඩු තීන්දුව හරහා අද දවස වෙනකොට ඇවිල්ලා තියෙනවා. නැත්තම් 126 වෙනි ව්‍යවස්ථාව අනුව නඩුකරේ ගෙන ආයුත්තේ උල්ලංඝනයට ලක් වූ පුද්ගලයා හෝ ඔහුගේ හෝ ඇයගේ නීතිඥවරයා විසින්. ඊළඟ කාරණාව මේ නඩුකරය මාසයක කාල සීමාවක් ඇතුළත ඉදිරිපත් කළ යුතුයි. දවස් 30ක උල්ලංඝනය සිදුවී හෝ උල්ලංඝනය සිදුවීමට අත්‍යාසන්න මොහොතේ සිට දවස් 30ක කාලයක් ඇතුළත නඩුකරය දාන්න අවශ්‍යයි. එහෙම නැති වුණොත් අපි කියනවා ටයිම් බාර් කියලා. කල්ලිකුත් වුණා කියලා. දැන් මේක ඔය 88 89 කාල සීමාව තුළ විශාල ලෙස මේ ඒ අසාධාරණයට ලක්වෙච්ච පුද්ගලයන්ට බලපාපු කාරණාවක් වුණා. මොකද මාසයක් ඇතුළත ඇතැම් අවස්ථාවන් වල ඒ වදකාගාර වලින් බේරිලා එන්නත් බෑ. එතකොට සමහරක් අවස්ථාවන් තියෙනවා වදකාගාර වලින් බේරිලා පැනලා ගිහිල්ලා හැංගිලා ඉන්න. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදීත් ඇතැම් නඩු තීන්දුව වලින් සඳහන් වෙලා තියෙනවා පසුව ලිහිල් වීමක් සිදු වෙලා තියෙනවා මේ මාසික කාල සීමාව කියන එක ගණනය කරන්න අදාළ පුද්ගලයාට අධිකරණයට පැමිණීමට ශක්‍යතාවක් ලැබුණු මොහොතේ සිට මාසයක කාල සීමාවක් ඇතුළත. හැබැයි මේකට ඉතින් පෙන්වන්න ඕනි එවිඩන්ස්
මේ මෙඩිකල් එවිඩන්ස් සහ වෙනත් අදාළ සාක්ෂි මගින් ඔප්පු කරන්න ඕනි මේ අවස්ථාව වෙනකන් මට අධිකරණයට එන්න බැරුව හිටියේ කියන කාරණා. එහෙම කිව්වහම එතන ඔප්පු කරාම මාසික කාල සීමාවටත් යම් කිසි ලිහිල්වීමක් තියෙනවා. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව උල්ලංඝනය වී වුණු අවස්ථාවේ හෝ උල්ලංඝනය වීමට අත්‍යවශ්‍ය අවස්ථාවේ සිට මාසයක කාල සීමාවක් ඇතුළත තමයි නඩුකරය ගෙන එන්න අවශ්‍ය. මේක ශ්‍රේෂ්ඨාධිකරණයට තමයි ගේන්න ඕනි. මේක ලිඛිතව ගේන්න ඕනි නඩුකරයා. නඩුකරයා ලිඛිතව ඉදිරිපත් කරන්න ඕනි නඩුකරයා මාසික කාල සීමාවක් ඇතුළත. එතකොට ඔන්න ඔය කියන අවශ්‍යතාවයන් ටික සම්පූර්ණ කරන්න ඕනි මූලික අයිතිවාසිකම් නඩුකරයා ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමේදී. ওই ටික තමයි මම හිතන්නේ understanding fundamental rights in Sri Lanka කියන කාරණාව යටතේ අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් මම හිතන්නේ දැන් 9යි වෙලාව. මම හිතන්නේ මගේ වෙලාව අවසానයි. මට ඊටාම සතුටුයි මේ අවස්ථාවේදී ඔබත් එක්කලා සම්බන්ධ වෙච්ච එක ගැන. ඒ වගේම මේක මේ අපි පාටිගත කරනවා මේක යම් අවස්ථාවකදී කුමන හෝ පුද්ගලයෙක් බලනවා නම් මගේ අවසාන පණිවිඩය වෙන්නේ මෙන්න මේ කියන කාරණාව. ඔබට සමස්ත සිස්ටම් එකම වෙනස් කරන්න බැරි වෙන්න පුළුවන්. ලෝකය වෙනස් කරන්නත් බැරි වෙන්න පුළුවන්. හැබැයි මූලික අයිතිවාසිකම් හෝ මානව හිමිකම් ආරක්ෂා කිරීම කියන එක ලෝකය එක්ක කරන ගනුදෙනුවකටත් වැඩිය මම හිතන්නේ තමා තුළ ඇති කරගත යුතු ගනුදෙනුව. එතෙන්දී මානව හිමිකම් කියන කාරණාවටත් වැඩිය මානව ගරුත්වය කියන කාරණාව සාක්ෂාත් කළ යුතුයි කියන එක යම් කෙනෙක් තමන් තුළම ඇති කරගත යුතු වගා කරගත යුතු ගුණයක් ලෙස මා දකිනවා. නීතියකටත් වඩා. ඒ වගේම ඔබ රැකියාව කරන ස්ථානයේ අධ්‍යාපනය ලබන තැන මා යෝජනා කරනවා සිස්ටම් එක චේන්ජ් කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් Tamanගේ තියෙන ස්පේස් එක Taman ජීවත් වෙන වපසරිය තුල Tamanට පුළුවන් ඉතාම හොඳින් මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. ඒකට Taman පරිපාලන විධායක නිලධාරියෙක් විය යුතුම නැහැ. ඒ නිසා මතක තියාගත යුතු ප්‍රධානම කාරණාවක් තමයි සිස්ටම් එක වෙනස් කරන්න බැරි වුණත් Tamanගේ වපසරිය තුල Tamanට පුළුවන් තමන් විශ්වාස කරන මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. එහෙම කරන තනි පුද්ගලයෝ එකතු වෙච්ච උත්සාහයකින් එහෙම ප්‍රවාහයකින් මා හිතන්නේ අවසානයේ අපිට ලෝකය වෙනස් කරන්න පුළුවන්. ඒ කියන කාරණාව ප්‍රකාශ කරමින් ඒ නිසා තමන්ගේ පවුල තුල තමන්ගේ දරුවන්ට තමන්ගේ බිරිඳට තමන්ගේ ස්වාමි පුරුෂයාට වැඩ කරන ආයතනය තුල තමන්ගේ සේවකයින්ට නැත්නම් තමන් අධ්‍යාපන ආයතනයක නම් ඉන්නේ ශිෂ්‍යයන්ට සහ ශිෂ්‍යාවන්ට සලකන්නේ කොහොමද කියන ආකාරය තුල ගුරුවරුන් ශිෂ්‍යයන් අතර තියෙන සම්බන්ධතාවය මේකී කියන සකලවිද මනුෂ්‍ය ධර්මතාවයන් තමයි මා හිතන්නේ මූලික අයිතිවාසිකම් හෝ මානව හිමිකම් ලෙස අද දවසේ නීතිමය ග්‍රන්ථයන් තුල අපිට හමු වෙන්නේ. ඉතින් අර මූලික ධර්මතාවයන් තුල අපි වඩා නිවැරදි ලෙස හැසිරෙනවා නම් අපිට නීතිමය කොටාශයට යන්න තියෙන ප්‍රවණතාවය අඩු කරන්න පුළුවන්. මේකී යෝජනාවක් කරමින් මම හිතන්නේ මම බොහොම ස්තුතිවන්ත වෙනවා ලියෝ සමාජයට මේ කරපු සත්කාරයට. මේක සත්කාරයක් සමාජයට කරන ලද ඒකට මම සම්බන්ධ වෙච්ච කරගත් එක ගැන මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඕනම අවස්ථාවක අනාගතයේදී මේ වගේ අවස්ථාවන්ට සම්බන්ධ වෙන්න කැමතියි. විශේෂයෙන්ම අපි රජයේ විශ්වවිද්‍යාල නියෝජනය කරන අය විදිහට මේක අපේ තියෙන වගකීමක්, responsibility එකක්. මේක අපිට undeniable duty එකක්, responsibility එකක්. මේක අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ නිසා මේක මම දැඩි ලෙස අදහන දෙයක්. බොහොම ස්තුතියි මට ආරාධනා කළාට. ඒ වගේම ඔබ සමග මේ සන්ධ්‍යාව ගත කරන්න ලැබීම ඉතාම හරවත් දේශනයක් තුල ගත කරන්න ලැබීමත් මාලද්ද භාග්‍යයක්. බොහොම ස්තුතියි. අයිබෝවන්. බොහොම ස්තුතියි මහාචාර්යතුමියනි. ඔබතුමිය ඇත්තටම අපිට ගොඩාක් වැදගත් දේවල් අපේ මූලික අයිතිවාසිකම් පිළිබඳව ඒවා මොනවද එකින් එකට බොහොම විස්තර නුකුල පැහැදිලි කරා. ඊට පස්සේ අපි යන්න ඕනේ එතකොට කොහෙද ශේෂ්ත්‍රාධිකරණයට ඇයි එහෙම වෙලා තියෙන්නේ හැමදේම බොහොම පැහැදිලිව ඔබතුමිය අපිට කිව්ව. ඒ කියන්නේ මම හිතන්නේ මෙතන අපි එක එක බෑග්ග්‍රවුන්ඩ්ස් වලින් ඉන්නේ. කවුරුත් එහෙම නීති හදාරන අයට වඩා ගොඩක් ඉන්නේ
විද්‍යාංශයෙන් නැත්නම් කලාවලත් විවිධාංශ වලින් අර ඒතර අපේ නීතිය එහෙම ටච් වෙනවා හරි අඩුයි. අර අපි කතා කරනකොට ළඟට කතා කරනවා ඇයි අපේ පාසල් නිර්දේශය ඇතුලේ නීතිය කියන එක අපිට උගන්වන්නේ නැත්තේ කියන එක අපි හරියට කතා වෙනවා. ඉතින් මම හිතනවා මේක හුඟක් වැදගත් වෙයි මේක මූලික අයිතිවාසිකම්. ඒ කියන්නේ මිනිස්සු විදියට ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදියට අපිට තියෙන අයිතිවාසිකම් අපි දැනගන්න ඕනේ. ඉතින් මම හිතනවා ඒක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මෙතන ලොග් වෙලා හිටපු අයට වගේම අපි මේ රෙකෝඩින් එක අප්ලෝඩ් කරනවා. එතකොට එතනින් අපි මේ රෙකෝඩින් එක මේ වීඩියෝ එක බලන කට්ටිය YouTube හරහා ඒ කට්ටියටත් දැනගන්න පුළුවන් මේ දේවල්. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමියට කාලය වැය කරගෙන කැප කරගෙන මේ වෙනුවෙන් දායක වුණාට අපේ ආරාධනය පිළි අරගෙන. ඉතින් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතුමියගේ දේශනේ මොකක් හරි දෙයක් තව වැඩිපුර දැනගන්න දැන් ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. ඔව් මං හිතන්නේ ප්‍රශ්න නැහැ. බොහොම ස්තුතියි මහාචාර්යතුමිය නැවිත් එක සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි අපේ ප්‍රේක්ෂකාගාරයටත්.